හරි. දැන් මෙහිමයි. MCQ එකේ ප්‍රශ්නයක් අහන්න දෙනවා නම් මල්ලි අහන්නේ. උත්තර රේස් ඇන් ගන්න අහන්න. දැන් මෙහිමයි. විවරණේ ලියන එක හරියට දැනගන්න ඕනේ. දැන් විවරණය කරනවා කියන්නේ නිකම් මේ මං කියන එක ලියා ගන්න එක නෙමෙයි. විවරණේ කියන්නේ දැන් MCQ එකක් විවරණය කරනවා කියන්නේ MCQ එකක් විවරණය කරාම ලොකු පැති කොට අහුවෙනවා. දැන් මේ ඩිස්කෂන් එක යනකොට ඔයා නම් පුළුවන් නම් දැන් පේපරේ print එකක් අතේ තියෙනවා නම් print එකේ ඔයා ලියා ගන්න. දැන් මේ උත්තරේ අයි වරදින්නේ. අනිත් උත්තරේ හරි කියේ. එහෙම ඒවා ලියා ගන්න එක තමයි විවරණය කියලා කියන්නේ. විවරණයක් කියන්නේ MCQ එක විවරණය කරනවා කියන්නේ දැන් පළවෙනි MCQ එක ගන්න ඕනම් MCQ එකට පිටුවක් වුණත් විවරණයක් ලියන්නේ. ඒක දැන් එකපාරට තේරෙන්නේ නැහැ විවරණ ලියලම නැති එක්කෙනෙක්ට විවරණයක් ලියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒක ටික දවසක් ලියද්දි තේරෙනවා. හරිද? අපි විවරණයක් කියලා කරන්න ඕනේ මෙහෙමයි. අපි දැන් ප්‍රාථමික මට්ටමින් කරනවා නම් MCQ එක කියවුවා. ඩිස්කෂන් එකක් තියෙනවා නම් මොකක් කරේ අහුවා. දැන් මම මේ කියන්නේ ඕනම ප්‍රශ්නයකට. දැන් මේකට මම ඩිස්කෂන් එක කරනවා. ඕනම MCQ එකකට ඕනම විෂයක MCQ එක කියවුවා. ඊට පස්සේ ඒකේ හරි උත්තරය අපිට තෝරගන්න පුළුවන් නේ. ඩිස්කෂන් එකෙන් මොකෙන් හරි අහලා හරි මාකින් එකක් බලලා හරි. ඊට පස්සේ අපි ඒකට හේතු හොයනවා. ඒ කියන්නේ දැන් ඇයි මේ උත්තරේ හරි කිව්වේ? සහ අනිත් උත්තර වැරදුනේ ඇයි? කියලා හේතු හොය ඒව ටික අපි ලියා ගන්නවා. අනික ඒ MCQ එකට අදාළව තියෙන යම්කිසි පොයින්ට් ටිකක් හරි තියරි කොටසක් කරලා ඒ ටිකත් අපි පොඩියට උතන ලියා ගන්න. කියන්නේ මේ මහා ගොඩක් තියරි ගණන් ලියනව නෙමෙයි කියන්නේ. සාමාන්‍ය MCQ එකක් විවරණය ගන්න විනාඩි 2ක් 3ක් එහෙමයි ගන්න. එහෙනම් අපි පොත බලාගෙන එහෙම ලියනවා. අපිට මතකම නැති කොටසක MCQ එකක් කියන්නකො. එහෙනම් අපි කරන්නේ කෙලින්ම අච්චුපත ගත්තා. අච්චුපතේ අදාළ කොටස කියෙව්වා. කියවලා අදාළ පොයින්ට් ටික ලියා ගන්න. දැන් ඊට පස්සේ ආපහු දැන් MCQ එකම අහන්න නැති වෙන්න පුළුවන්. මම කියන්නේ හොඳට අහන් ඉන්න. MCQ එකම අහන්න නැති වෙන්න පුළුවන්. වෙන MCQ එක ඒ කොටසෙන් අහන්න පුළුවන්. අනිවාර්යෙන් අහන්න. එතකොට MCQ එක ලියා ගන්න පුළුවන්. ඔක් කරද්දි ලොකු දැන් 40 MCQ 40ක් එක දිගට විවරණය කරනවා කියන්නේ පොත් සෙට් එකේ 40 තැනක් හෝ 80 තැනක් හරි ඊට වැඩිය හරි. දැන් එක ප්‍රශ්නයකට හිතන්න එක ප්‍රශ්නයකට උත්තර දෙනවා 4ක්. ඒතර මේ උත්තර හැම එකම වැරදුණේයි හරි ගියයි කියලා හොයන්න ගියොත් එහෙනම් බලන්න පොයින්ට් එක ටච් වෙන තැන් ගොඩ අන්න ඒක MCQ එක විවරණය කරනවා කියන එක වැදගත්. ඒතර කරන්න ඕනේ MCQ එක හරියන්නේ මොකද වරදින්නේ මොකද? ඒකට තියෙන උත්තර මොනවද? තව මොනවද එකකින් අහන්න පුළුවන් දේවල් කිය හිත ලියන්නේ. ඒතර මේ විවරණය කරද්දී හරියට දැන් විවරණය කරන්න ඕනේ. කරලා තියෙනවා වැරදි. ඒකේ කිව්වනේ විවරණය කරන්න පිටුවක් අරගෙන. ඒක මැද්දෙන් බෙදලා හරි. මැද්දෙන් බෙදලා ලාස්ට් එක මැද්දෙන් බෙදන්න කියන්නේ. මැද්දෙන් බෙදලා හරි මේ මෙතන ලිව්වා 2022 නම් 22 කියලා ලිව්වා එකක් ගෙවුවා 1 2 කොහොම ලිව්වා එහෙම ඉරිගා යන්න පුළුවන්. ලස්සන පිළිවෙල කරාම පස්සේ දවස් තුනක් තාම බලන්න පුළුවන් මේකයි. හරි. දැන් පටන් ගමු MCQ එකේ විවරණය. ඔයගොල්ලෝ විවරණය ලියන්න පටන් ගන්න ඕනේ මම ඩිස්කෂන් එක කරනවා. 2022 MCQ එක. පළවෙනි ප්‍රශ්නේ. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය මොකක්ද? දැන් මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය මොකක්ද කියලා ගොහම අපි ලියන්නේ 1 රුක්ක. මොකද පෙනහැලි වලින් මොකක්ද බහිස්රාවය? බහිස්රාවය කියන්නේ මොකක්ද? බහිස්රාවය කියන්නේ මොකක්ද? අපිට ඕන දේවල් එළියට දාන එක බහිස්රාවය කියන්නේ. එතකොට සමෙන් කරන්නේ 10ටිය. ඒතකොට ඒක නයිට්‍රජනීය බහිස්රාවයක් වෙන්නේ නැහැ. ප්‍රධානතම නයිට්‍රජනීය බහිස්රාවයකම අපිට ගන්න පුළුවන් හොඳම උත්තරේ රුක්ක තමයි. ඒකේ හරියට පැහැදිලි කරගන්න දේවල් නැහැ. කෙලින්ම බයෝ කාරණාවක් තියරි පොයින්ට් එකක් එක්කලින්. එමය එකට එක එන්නේ. 2. මොන දෙකවලයි? පීඩනයේ ඒකකය. දැන් කලින් 2021 නේ කරේ. නෑ 2020. ඒතකොට 2020 මේ ඒකේ තිබ්බනේ මේ පීඩනයේ ඒකකය නැති වුණා. මේ වගේ ඒකකයක් ගන්න හැටි තිබ්බා. ඒටි කියලා දුන්නා ඕනම ඒකයක් අපිට ගන්න පුළුවන්. දැන් පීඩනය නම් පීඩනයේ ඒකකය මතක නැහැ කියලා හිතන්නකො. පීඩනයේ මතක නැත්නම් මොකද කරන්නේ? පීඩනය කියන්නේ මොකක්ද කියලා බලන්න. පීඩනය කියන්නේ සරල බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. බලය කියන්නේ මොකද්ද? බලයට අපි සම්මත ඒකකයෙන් ලියනවා නම් නැත්නම් බලයට අපි නිකම්ම ගන්න එක තමයි මේක ඒකක වල තියෙන නිව්ටන්. ඒතර බලයට අපි ගන්න එකේ නිව්ටන්. බලය නිව්ටන් වර්ගඵලය කියන වර්ග මීටර. ඒතර nm ඍණ දෙක මේ වර්ග උඩට ගියාම nm ඍණ දෙක නම් මැත්ස් වල ගන්නවා. ඒතර nm ඍණ දෙක තමයි පීඩනයේ ඒකකය. නැත්තම් තව ඔය පීඩනයේ ඒකකයක් නේ පැස්කල් කියන්නේ.
පැස්කල් කියන විද්‍යාඥයා කවුරුහරි විදිහට පැස්කල් එකකදී ඒකත් පීඩනයට ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන අහන්නේ ඕනේ නෙමෙයි. ඒතර උත්තර හතරක් දීලානේ අහන්නේ. ඒකට දින උත්තරයක් නෑ වගේ ඒවා කරන්න එපා. පීඩනය ඒකේ මතක නැත්නම් අපි පීඩනය කියන්නේ මොකක්ද කියලා බලනවා. බලය බෙදීම වර්ග බලන්න නම් බලය කියන්නේ නිව්ටන් වර්ගඵල කියන්නේ m වර්ග කියන ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි. ඒතකොට දෙකට උත්තරේ ගන්න වෙන්නේ දෙක. දෙකට උත්තරේ දෙක. දෙකට උත්තරේ දෙක. දැන් මේකට මම මේ ලියන වේගෙම ලියන්න බැරි නම් විවරණේ MCQ එකේම ලියලා ගන්න. ඊට පස්සේ ඒවා වෙනමම වෙලාවක් කරන් විවරණේ කරන්න. ඊට පස්සේ තුන්වෙනි MCQ එක. හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු දෙක අණු එක අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගයේ කුමක්ද කියලා අහනවා. හයිඩ්‍රජනයි ඔක්සිජනයි දෙක අණු එක අනුපාතයෙන් සංයෝජනලා තියෙන කාබෝහයිඩ්‍රේට් වල. අපිට ලිපිඩ වල කියලා තියෙනවා දෙක අණු එක අනුපාතයෙන් නෙමෙයි සංයෝජනලා තියෙන කියලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල කෙලින්ම කියලාම තියෙනවා දෙක අණු එක අනුපාතයෙන් තියෙන්නේ කියලා. ප්‍රෝටීන් නියුක්ලියික් අම්ල වල එහෙම එකක් මොකුත් කියලා නැහැ. ඒකට දැන් ඔයාලට උනම් මේ තුන්වෙනි MCQ විවරණය කරලා ඔයාලා ලියන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් කියලා ලිව්වා. කාබෝහයිඩ්‍රේට් කියලා ලිව්වා. මේකේ තියෙන ප්‍රධාන සංයෝග ටික මොනවද? කාබන් හැඩින් ඊට පස්සේ ලිපිඩ කියලා ලිව්වා. ලිපිඩ වල මොනවද ප්‍රධාන කාබනික සංයෝග තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන්. ප්‍රෝටීන් වල මොනවද තියෙන්නේ කියලා ලිව්වා. නියුක්ලියික් ආම්ල මොනවද තියෙන්නේ කියලා ලිව්වා. එන්න හැම ලියලා ඉතින් අපව මතක් කරගන්න පුළුවන්. හරි? ඒකට තුන්වෙනි උත්තරේ නේ 1. තුන්වෙනි උත්තරේ නේ 1. තුනට 1. ඒවා ලේසි ඒවා. 4 පරමාණු සම්බන්ධයෙන් දියද නිවැරදිව ගන්තිය තෝරන්න කියලා කියනවා. පරමාණු සම්බන්ධයෙන් දියද නිවැරදිව ගන්තිය. සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම න්‍යෂ්ටියේ නියුට්‍රෝන දඟුවේ නෑ. ඒ මොකද සෑම මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ නියුට්‍රෝන නෑ කියන්නේ. හයිඩ්‍රජන් පරමාණු ගන්නකො. හයිඩ්‍රජන් පරමාණු කියන්නේ හයිඩ්‍රජන් 1 1. මේකේ තියෙන්නේ ප්‍රෝටෝන 1යි. ඉලෙක්ට්‍රෝන 1යි. කොච්චරද? ප්‍රෝටෝනයයි ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ හයිඩ්‍රජන් වල. නියුට්‍රෝන නැහැ. නියුට්‍රෝන නැති එකම එක. තමයි හයිඩ්‍රජන් කියලා කියන්නේ. හයිඩ්‍රජන් 1 1 සමස්ථානික එක. ඒකට පළවෙනි එක වැරදි. පළවෙනි එක වැරදින්නේ ඒකයි. දෙවෙනි එක සෑම පරමාණුවකම නැස්ටි අඩංගු නියුට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන සමානයි. සෑම පරමාණුවකම නැස්ටි ඇදෙන නියුට්‍රෝන ප්‍රෝටෝන ගණන සමාන වෙන්නේ නැහැ. සෑම පරමාණුවකම වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම සෑම උදාසීන පරමාණුවකම ප්‍රෝටෝන ගාන හා ඉලෙක්ට්‍රෝන ගාන සමයි. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන සමයි. සෑම උදාසීන පරමාණුවකම වචනේ වැදගත් උදාසීන අයනයක් වෙන්න බෑ. උදාසීන පරමාණුවකම ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. හැබැයි නියුට්‍රෝන ගාන එහෙම සමානයි කියන්න බෑ. ඒක සමානයි කියන්න බෑ. සමාන එව්ව තියෙනවා. සමාන එව්ව තියෙනවා. මේ කියනකොට සෑම පරමාණුවකම සෑම පරමාණුවක හැම වෙන්නේ නැහැ. ඒකට දෙකක් වැරදි. එක වැරදි දෙකක් වැරදි. තුන බලමු. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණු ක්‍රමාංක සමාන විය හැක බෑ. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් නම් අපි වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් කියලා හඳුනාගන්නේම පරමාණු ක්‍රමාංක වෙනස් වෙනසනේ. ඒකට ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය මොකක්ද කියන්නේ? පරමාණු ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. නැත්නම් පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද? යම් කිසි පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන මේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. අපි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකේද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට තමයි අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ඒක. ඒතර පරමාණු ක්‍රමාංකය සමාන වෙන්නේ නැහැ කිසිම පරමාණු දෙකක. එහෙම වුණා කියලා හිතන්න. එහෙම වුණොත් එimhe ආවර්තිතාවක් වුණේ එකම කොටුවක්ද දෙන්නෙක් ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ නේ. ඒක තර කරලා ගියොත් තේරෙනවා. ඒතර 4. ඒතර 3ක් වැරදි. 3ක් වැරදි. 4 බලන්න 4. 4 කියන එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තිබිය හැක. ඔව්. එයි එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තිබිය හැක. අපි ඒ වලටනේ කිව්වේ නම උත් කියනවා.
සමස්ථානික කියනවා. ඒවලට තමයි අපි සමස්ථානික කියන්නේ. අපි නිකන් හයිඩ්‍රජන් වල සමස්ථානික මොකක්ද? ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියලා සමස්ථානික තුනක් තියෙනවා නේද? ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. දැන් මේක මම නිකන් අඳින්න එක එක කිව්වහම මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. මේ තියෙන්නේ පරමාණු ක්‍රමාංකය. අනිත් ප්‍රෝටෝන ගාන, මේකේ ප්‍රෝටෝන ගානේ, නියුට්‍රෝන ගානේ එකතු. එතකොට මේ සමස්ථානික තුනක්. මේ බලන්න ස්කන්ධ ක්‍රමාංක 1 2 3 ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා. ඒ කියන්නේ එහෙම තියෙන්න පුළුවන්. එකම පරමාණු ක්‍රමාංකය තියෙනවා. එකම මූලද්‍රව්‍ය නෙමෙයි එකම මූලද්‍රව්‍ය. ඉතින් ඒවැ මේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට උත්තරේ හරියන්නේ 4ට 4. 4ට 4 තමයි හරියන්නේ. 4ට 4 හරියන්නේ. හරි. පස්වෙනි එක 5. පහළ සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ කොහොමද? ස්ථිර පටක කියන්නේ සෛලම පටකයටයි ෆ්ලෝයම් පටකයටයි. හරි. ඔය විතර උදින් දැනගන්න තියෙන්නේ. ස්ථිර පටකයක් කියන්නේ සෛලම පටකයටයි ෆ්ලෝයම් පටකයටයි. අනික සංකීර්ණනේ. සංකීර්ණ ස්ථිර පටකයක තමයි. සංකීර්ණ පටක තමයි ඒ ෆ්ලෝයම් පටකය සෛලම පටකය කියන දෙක. එතකොට පහට උත්තරේ 4. දැන් මේකේ වැරදිච්ච ප්‍රශ්න වල තමයි තම තමන් අවධානය ලොකුවට දෙන්න ඕනේ. ඊළඟ 6. ලෝහ සංනායකයක් තුළින් විද්‍යුත් ධාරාව ගමන් කරන දායක අංශුව කුමක්ද කියලා අහනවා. ලෝහ සංනායකයක් තුළින් ලෝහ සංනායකයක්. ලෝහ සංනායකයක විද්‍යුතේ සංනායනය කරන දැන් අපිට ප්‍රශ්නේ තමයි දැන් ප්‍රෝටෝනේ නියුට්‍රෝනේ වගේ ඒ උත්තර නම් ගන්න එපා. ගොන් උත්තරනේ. ප්‍රෝටෝනේ නියුට්‍රෝනේ කියන විද්‍යුත් සංනායනය භාවිතනේ කොහොමද? විද්‍යුතේ සංනායනය වෙනවා කියපුවම අපිට මතක් වෙන්නේ එක්ක ලෝහ අයනයක්. කොහොමද හරි අයනයක්. නැත්තම් සචල ඉලෙක්ට්‍රෝන. අපි වල කියන්නේ සචල අයනයි සචල ඉලෙක්ට්‍රෝන. විද්‍යුතයේ සංනායනයට භාවිත වෙන්නේ සචල ඉලෙක්ට්‍රෝනයි සචල අයනයි. හරිද? එතකොට දැන් ලෝහ සංනායකයක් කියන්නේ දැන් මොකක් හරි ද්‍රාවණයක කියලා හිතන්න. ද්‍රාවණයක නම් මේ සචල අයන පාවිච්චි වෙනවා. හැබැයි මේ ලෝහ සංනායකයක් කිව්වහම මේකේ ඉලෙක්ට්‍රෝන තමයි පාවිච්චි වෙන්නේ ධාරාව ගමන් කරන්න සචල අයන නෙමෙයි. සචල අයන නෑ අතන ගොත් ඒක. ඉලෙක්ට්‍රෝන විතරයි තියෙන්නේ. එතකොට 6ට උත්තරේ එන්නේ 1. 6ට 1 ඉලෙක්ට්‍රෝන තමයි මේ ලෝහ සංනායකයක විදුලිය ගමන් කරන්න පාවිච්චි වෙන්නේ. හැබැයි ඔය මේ මොනවාද අනික් වෙලාවට ඒ කියන්නේ ද්‍රාවණයකදී ඒ වගේ දෙයකදී ලෝහ අයන සචල අයන කියන ඒවා පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට 6ට උත්තරේ ඊළඟ 7. පෙන්ටයන් 7 හා ප්‍රශ්න 5ක රසායනික සමීකරණය වලට නම් වේ. හරි. ඉහත රසායනික සමීකරණයේ M ලෙස දක්වා ඇති ලෝහයේ විය හැක්කේ මොකක්ද කියලා අහනවා. හරි. අපි කොහොමද හොයාගන්නේ? M. ඔයගොල්ලෝ සක්‍රියතා ශ්‍රේණි. මේ විදිහට නෝ. සක්‍රියතා ශ්‍රේණිය මතක තියෙන්න ඕනේ. මම සක්‍රියතා හැවට පැත්තෙන් ලියන්නද? සක්‍රියතා ශ්‍රේණිය. A Na Ca Mg Al Zn Fp Sn Sn Pb H Cu He Ag Pt Au. දැන් මේ මතක තියෙන්නේ ඕලෙවල් කරන ළමයි වුණාම මේක මතක තියෙන්න ඕනේ. සක්‍රියතා ශ්‍රේණිය සින්දුවක් හරි කවියක් හරි ඕන එකක් දාගෙන මේක පාඩම් කරගන්න ඕනේ. සින්දුවක් නැහැ පාඩම් කරන්න සින්දුවක් තියෙනවා. දවස් කිව්වනේ සින්දුවක් නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ සිංක් සල්ෆේට් තියෙන තැනින් මෙයාට මේ සිංක් වලට වඩා සක්‍රියතාවයේ වැඩි කෙනෙක් වෙන්න ඕනේ මේ මැග්නීසියම් කියන්නේ. මොකද මෙයා මේ ඉන්න තැනින් මූව රුට යන්න කියලා මූව වෙවිලා. නේ? මූ ඊට වඩා ලොක් එක වෙන්න බෑ නේද? මෙයා ඉන්න තැනට මෙයා ඇවිල්ලා නෙමෙයි. මෙයා ඉන්න තැනට මෙයා ඇවිල්ලා. කියන්නේ මෙයාට වඩා මෙයා ලොක් එක.
ලොක් එක කියන්නේ අපි ලෝහ වෙන ප්‍රතික්‍රියාශීලීතාවය නැත්නම් සක්‍රියතාවය මෙයාට වඩා වැඩි M. ඒකනේ M කියනවා යන්න කියලා ඌ ටක් ගාලා ගිහින් සිංක් කරලා මෙතන එළියට ඇවිල්ලා. මැග්නීසියම් මෙතනට ගියා. කියන්නේ ඊට වඩා ලොක් එකනේ. එහෙනම් අපි බලනකොට මෙයාට වඩා සක්‍රියතාවය වැඩි කවුද මෙතන ඉන්නේ කියලා. මේනේ සිංක් නේ. ඒ කොපර් කියන්නේ කොහෙද මේ මෙන්න මේ පල්ලය. ඌ දැම්මොත් මුත් වෙන්නේ නැහැ. Fe කියන්නේ කොහෙද? මෙහි හරියන්නේ නැහැ. පහළියට බලන්න. මැග්නීසියම්. එයා නම් උඩ හැබැයි. තරුවක් ගන්න. නෑ උඩ. Pb එයත් පහළ හරියන්නේ නැහැ. දැක්කද? සක්‍රියතාව ශ්‍රේණිය පාඩම් තිබ්බනම් O level වල එකේ MCQ එකක් හරි. B එක ඒකක් වෙන්න පුළුවන්. 74 තිබිලා B වුණා කියන්නේ එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. 74 තිබිලා B වුණා මේ MCQ එකකින් දුවට ඒකක් කරගන්න පුළුවන්. ඒකයි හිටියේ මේ සක්‍රියතාව ශ්‍රේණිය මතක තියාගන්න. සක්‍රියතාව ශ්‍රේණිය මතක තියාගන්න එක වැදගත්. හිතන්න 74යි B එක. තව සක්‍රියතාව ශ්‍රේණිය නිසාමනේ මේ MCQ එක තීරණය වුනේ. අත්තේ MCQ එක කියන එක සක්‍රියතාව ශ්‍රේණිය දන්නවා නම් උත්තර ගන්න පුළුවන්. අන්නේ වදින්නක් තිබ්බේ. ඒ නිසා සක්‍රිය ශ්‍රේණිය මතක තියාගන්න කොහොම හරි සින්දුවක් හරි නිකන් ලියලා හරි කොහොම හරි කමන්නේ මතක තියාගන්න ඕනේ සක්‍රියතාව ශ්‍රේණිය. එතකොට ලේසි. වැඩේ ලේසි. සක්‍රියතාව ශ්‍රේණිය මතක තියාගන්න ඕනේ. හරි. අපි ඊළඟට යමු. හරි. එතකොට 7 වෙනි ගන්න පුළුවන් හොඳම උත්තරේ 3. ඒ කියන්නේ අනිවාර්යෙන් සක්‍රියතාව ශ්‍රේණිය මතක තියාගන්න සක්‍රියතාව ශ්‍රේණිය ඉතාල වැදගත්. ඊළඟ කටපාඩම් කරන්නේ නැතුව වටින් ගොඩින් උත්තරයක් ගන්න. හිතලා ගන්න අපි පොල්ලම එහෙම ඕනේ හිතලා මතල උත්තරයක් ගන්න පාඩම් කරන්නේ නැතුව එහෙම ගන්න ඉතින් මේ සක්‍රියතාව ශ්‍රේණිය මතක තියෙන එක හොඳයි. ඒ උත්තර වලට ගන්න පුළුවන්. ඊළඟ එක 8. ඉහත රසායනික සමීකරණයේ ඈතට ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද කියලා අහනවා. ඕක ඒක විස්ථාපන. ඒක විස්ථාපන කියන්නේ එක්කෙනෙක්ව විස්ථාපනය කරනවා. අපි ඒක විස්ථාපන කියනවා. ඒක විස්ථාපන එක්කෙනෙක්ව විස්ථාපනය කළා. අර යාව එතෙන්ට ඒක විස්ථාපන. ඒකයි අපි එහෙම කියන්නේ. ඒතර අට උත්තරේ 3. අට උත්තරේ 3. ඊළඟට 9. විෂම කෝෂයෙන් පමණක් ඇකල රාජධානි වන්නේ මොනවද කියලා අහනවා. විෂම කෝෂයෙන් පමණක් අඩංගු වන රාජධානි. දැන් ෆංගයි වල නම් කිසිම ස්වයං පෝෂියෙක් නැහැ. හැබැයි ප්‍රොටිස්ටා වල ප්‍රොටිස්ටා කියන රාජධානියේ ඉන්නවා හරිත ඇල්ගි. ඒකට ඒගොල්ලෝ ස්වයං පෝෂී වෙනවනේ. විෂම පෝෂී වෙන්නේ නැහැ. එහෙනම් ඒක උත්තරේ ගන්න බෑ. 3 නම් කොහොමවත් ගන්න බෑ. ප්ලාන්ට් එක කියන්නේ ස්වයං පෝෂී සෙට් එකක්මනේ. දෙකත් ගන්න බෑ. මොකද ප්‍රොටිස්ටා ප්ලාන්ට් එක දෙකම ස්වයං පෝෂී දෙන්නෙක් ඈ. දැන් ඔය ඕක බලද්දී ඔයාලට රාජධානි ගැන මතක නැහැ වගේ ටක් ගාලා ඉල්ල ප්‍රොටිස්ටා රාජධානියයි අනිත් එකේ බලන්න. මේ ප්ලාන්ට් එක එකකින් බලන්න. එතකොට මෙහෙමයි. ෆංගයි කියන රාජධානිය විෂම පෝෂී තමයි. ඇනිමාලිය කියන්නේ අපිනේ සත්තුනේ. සත්තු කොහොමත් විෂම පෝෂීන් තමයි. සත්තුන්ගේ නිපදව ගන්න සීන් යන්නේ නැහැ නේ. එතකොට ප්ලාන්ටේ සහ ප්‍රොටිස්ටා කියන්නේ ස්වයං පෝෂී. ඒතකොට එහෙම උත්තරේ ගත්තාම 9ට ගන්න පුළුවන් උත්තරේ 9ට 7. ඊළඟ 10. පාද විවතරෙන් පොලිතීන වල පුනරාවර්තනය කියේ. ඔව් ඉතින් මතක තියාගන්න ඕනේ. පුනරාවර්තනය කිව්වේ 2. ඒක දෙලින් මතක තියාගන්න ඕනේ. හදන්න කරන්න මොකොත් නැහැ. හිතලා ගන්නත් බෑ ඉතින්. පුනරාවර්තනය කිව්වේ. හරි. හිතලා ගන්නත් බෑ. 10ට ඒතර උත්තරේ 2. 10ට 2. 11. 11 පූර්ණාභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය කුමක්ද කියලා අහනවා. පූර්ණාභ්‍යන්තර පරාවර්තනය මගින්. පූර්ණාභ්‍යන්තර පරාවර්තනය කිව්වේ මොකක්ද? පූර්ණාභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මෙහෙම ආලෝක කිරණයක් ගමන් කරනකොට ආපහු ඒක එම මාධ්‍යයටම හැරී ගමන් කිරීම. නම් කිසි මාධ්‍යයක කියලා තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී ඒ ආලෝක කිරණය නැවත එම මාධ්‍යයටම ගමන් කිරීම තමයි පූර්ණාභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඔතන පූර්ණාභ්‍යන්තර පරාවර්තනය. ඒකයි අපේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ මොකද? අවදි කෝණය කියලා එකක් තියෙනවනේ. කලින් ගිය කොහොමද කියලා දුන්නු. අවදි කෝණයට වඩා එක අංශකයක් වැඩි වෙච්ච ගම පූර්ණාභ්‍යන්තර පරාවර්තනය ලක් වෙනවා. ඒකට 11ට උත්තරේ බලමු. පූර්ණාභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කරන්න බැරි එක.
එක ප්‍රකාශ තත්ත්ව වලින් ආලෝක ගමන් කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ හින්දම තමයි වෙන්නේ. ප්‍රකාශ කියන්නේ. ප්‍රකාශ තන්තු වලින් ආලෝකය කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ කෙලින් උදාහරණයක් දෙන්නෙත් ඒවනේ. කපා උපදැමු මගින් දියමන්ති වල බැබලීම ඇතිවීම. ඔව් හරි ඒක දන්නේ කියන්නේ. තුන සුදු ආලෝකයේ වර්ණ වලට බෙදී දේ දුන් හටගෙන. ඔන්න. ඕක වර්තනය නිසා වෙන්නේ. ප්‍රිස්මයක් තුලින් වීදුරු ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකයේ යවන පරීක්ෂණයක් ඇති. වීදුරු ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකයේ යවන පරීක්ෂණයක් තියෙනවා. ඕකෙදි වෙන්නේ සුදු ආලෝකය කෙලින්ම දේ දුන්නේ පාට හතට බෙදෙන්නේ. පාට හතට හෝ ඊට වැඩි ගානකට චූටි චූටි පාට හතයි තියෙන්නේ. ඒ වලට අර මැද මැද පාට වල තව පාටක් කියන එක මම. ඒතර සුදු ආලෝකයම දේ දුන්නේ පාට වලට සමාන ගානකට බෙදෙන එකට තමයි අපි මේ වර්තනයක්. එක්තරා ආකාරයක වර්තනයක් තමයි ඒ. වර්තනයක්. එතකොට සුදු ආලෝකයේ වර්ණ වලට බෙදී දේ තුන හට ගැනීම කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ හින්දා නෙමෙයි වෙන්නේ. හතර ඍජුකෝණීය ප්‍රිස්මයක් වලින් ආලෝකයෙන් අංශක 90කින් හැරවීම. ඔව් ඍජුකෝණීය ප්‍රිස්මයක් මගින් ආලෝකයෙන් අංශක 90කින් හැරීමක් හැරකී 90කින් හැරවීම කියන එකත් ගන්න පුළුවන්. කාලකට ඍජුකෝණීය ප්‍රිස්මයක් නේ ඔව් පුළුවන්. අවුලන්නේ. ඒතර මේකට ගන්න පුළුවන් හොඳම උත්තරේ 11:3 සුදු ආලෝකයේ වර්ණ වලට බෙදී දේ තුන හට ගැනීම කියන එක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ හින්දා නෙමෙයි වෙන්නේ. ඉතින් පැහැදිලි කරගන්න බෑ. ඒතර 11 උත්තරේ 3. හරි. දැන් ඒ වගේ ප්‍රශ්නයක මේ දැන් ප්‍රශ්න උත්තර හතරම දැනගෙන නැති වෙන්න පුළුවන්. වා ගන්න ඕනේ ගන්න පුළුවන් හොඳම උත්තරේ ගන්න. නැත්තම් කපන්න පුළුවන් උත්තරට ඉස්සෙල්ලාම කපලේ වෙන්න. කපලේ වෙලා ගන්න පුළුවන් හොඳම උත්තරේ ගන්න. තමයි කරන්නේ. 12. පුෂ්පයක සංසේචන ක්‍රියාවලියෙන් පසුව සිදුවන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද? සංසේචනය වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. සංසේචනය වුණාට පස්සේ ඩිම්බ කෝෂයේ පලාවරණය බඩපත් වීම නැහැ. ඊට කලින් වෙන්න දේවල් තියෙනවානේ. ඩිම්බ කෝෂයේ පලාවරණය වෙන්න කලින් ඩිම්බ බීජ බවටපත් වීම දෙක. ඔව්. ඩිම්බ බීජ බවටපත් වෙන්න ඕනේ ඉස්සෙල්ලා නේද? පුෂ්පයක සංසේචන ක්‍රියාවලියෙන් පස්සේ සිදුවන විපර්යාසයක් වන්නේ ඩිම්බ බීජ බවටපත් වීම තමයි. ඩිම්බ බීජ බවටපත් වෙන්න ඕනේ. පුෂ්පයක සංසේචන ක්‍රියාවලියෙන් පස්සේ. එතකොට ඊවයේ බයෝ ප්‍රශ්නින් වැඩි හිත මේ කියන්න යන්නේ නැත්නම් 12:2 බයෝ ප්‍රශ්න හදාගන්න ඉතින් හොඳම විදිය තමයි පාස් පේපර් ටික ගන්නවා. 16 ඉඳන් පාස් පේපර් ටික ගන්න අවුරුදු 5ක් විතර ගත්තා. පස්වෙනි ප්‍රශ්නේ ගන්නවා ඉතින්ලා. පද්ධති තියෙන ප්‍රශ්නේ. පස්වෙනි එසේ එක ගත්තා. පස්වෙනි එසේ 5ක් විතර කරනවා එක දිගට. එතකොට මේ පද්ධති ටික ටිකක් බැලෙනවා. මතක නැත්තම් පොතෙන් බලවල ලියන්න. ඊට පස්සේ යනවා 6 වෙනි එකට. හරි ඒ ආපහු බයෝ ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නකට යනවා. අපෝ මේ ප්‍රශ්න දැන් කරගෙන යනවා. එහෙනම් බයෝ හදාගන්න පුළුවන් නේ. පාඩම් කරන්න බැහැ. ඊළඟ 13 සින්දු පේශී පටකයේ ලක්ෂණයක් නොවන්නේ පාසලන් කුමක්ද කියලා අහනවා. සින්දු පේශී පටකයේ ලක්ෂණයක් නොවන්නේ සින්දු පේශී. ඔක ගිය පාර තිබ්බනේ 20 පේපරේ සාකච්ඡා කරේ. ඕකේ කෙලින්ම සින්දු පේශී, හෘද පේශී, කංගාල පේශී කියලා ලියන්න කියලා ලියුවනේ. ඒතකොට සෛල ඒක නැස්ති වීම හරි. වැස්තික තමයි. සෛල තරග රූපයට තියෙන ඔව් තරග රූපයට තියෙන. අනිච්චානුබෝධ ක්‍රියා කරන්නේ ඔව්. තව එකක් තමයි තිබ්බා ඉක්මනින් ඉඩවටපත් වෙන්නේ නැහැ කියන එකත් හරි. හරස් විලේඛ සහිත වීම කියන එක වැරදි. හරස් විලේඛන තියෙන්නේ කංකාල පේශි පටක වලටයි හෘද පේශි පටක වලටයි තමයි හරස් විලේඛන තියෙන්නේ. ඒකට 13ට උත්තරේ 2. 13ට උත්තරේ 2. ඊළඟට 14. 14. ඊළඟට 14. යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දියේදී පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් තරංගයේ සංඛ්‍යාතය එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුල්වීමේදී වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය කිසිම මාධ්‍යයකින් මාධ්‍යයකට ගියාට වෙනස් වෙන්නේ නැහැ. ඒක තරයේ මතක තියාගන්න ඕනේ සංඛ්‍යාතය කියන එක වෙනස් වෙන්නේ නැහැ. තරංගයක් මාධ්‍යයකින් නම් තවත් මාධ්‍යයකට ගමන් කරද්දී වෙනස් වෙන්නේ වේගය විතරයි. තරංගයේ වේගය වෙනස් වෙනවා සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ වැරදි බීවලු ඒ වැරදි කිව්වහම ඔයාලට පළවෙනි උත්තරය ගන්නත් පුළුවන් තුන්වෙනි උත්තරය ගන්නත් පුළුවන්. තරංගයේ වේගය එහි සංඛ්‍යාතය මත රඳා නොපවතී. ඔව් තරංගයේ වේගය කියන එක සංඛ්‍යාතය මත නෙමෙයි රඳා පවතින්නේ. තරංගයේ වේගය රඳා පවතින්නේ අදාළ මාධ්‍ය මත.
දාල මාධ්‍යමද තමයි මේ තරංගයේ වේගය කියන එක රඳාපවතින්නේ ඉන්නේ. සංඛ්‍යාතයේ මත රඳාපවතින්නේ නැහැ කොහොමත්. දැන් මේව ලියා ගන්න. C තරංගයේ වේගය එය ගමන් කරනා මාධ්‍යමක රඳාපවතී. ඔව් හරි. ඒතර C හරි. මම දීපක මම කිව්වේ. ඒතර BC කියන දෙක හරි. ඒතර උත්තරේ 4. 14ට 4. 14ට 4. 14ට 4. ඒකේ ලියා ගන්න ඕනේ ලියා ගන්න බෑ. ලියා ගන්න ඕනේ ලියා ගන්න. ඒක දැනගන්න ඕනේ ප්‍රධානතම පොයින්ට් එක තමයි තරංගයක වේගය කියන රඳාපවතින්නේ අදාළ මාධ්‍ය මත සහ සංඛ්‍යාත මත රඳාපවතින්නේ නැහැ කියන්නේ. හරි. 15 එක්තරා මූලද්‍රව්‍යයක් පිළිබඳව තොරතුරු කිහිපයක් පහත් දැක්වේ. පෘථිවි කබලයේ ඇති මූලද්‍රව්‍ය අතරින් සුලභතාවයෙන් දෙවන තැන ගනී. දෙවන තැන ගනී. හොඳයි. අර්ධ සන්නායක ගුණ පෙන්වයි. ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණද පෙන්වයි. හරි. දැන් ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණද කියන්න කෙම්ම තේරෙනවා මේ කියන්නේ මොකක් ගැනද? ලෝහ ලක්ෂණ අලෝහ ලක්ෂණ විදිහට කාගෙද කියන්නේ? ලෝහා ලෝහව. ලෝහ ලක්ෂණ අලෝහ ලක්ෂණ දෙකම දෙන්නේ. ලෝහා අලෝහ ලෝහා ලෝහ තමයි ලෝහ ලක්ෂණ අලෝහ ලක්ෂණ දෙකම තියෙන්නේ. අනිත් ලෝහා ලෝහ වල තමයි අර්ධ සන්නායක තියෙන්නේ. මතකද යනවා ඒක සෙට් එක ගැන පොයින්ට් එක. ලෝහා ලෝහ තමයි අර්ධ සන්නායක වෙන්නේ. අර්ධ සන්නායක කියන්නේ ලෝහා ලෝහ දෙක එකයි. අනිත් එක මොන අලුත්යක් වෙන්නේ නැති පෘථුවි කබලේ මම හොඳ පොයින්ට් එකක්. පෘථුවි කබලේ වැඩිපුරම තියෙන සංයෝගය මොකක්ද කියලා හුවොත් පෘථුවි කබලේ අපේ ඩිසයින් එක O2 වගේ නේද? ඒක නම මේ කරන ගේ O2 පෘථිවි කබලේ වැඩිපුරම තියෙන සංයෝගය මොකක්ද? SiO2. SiO2. ඇයි ඒ? SiO2 කියන්නේ මොකද්ද? වැඩි. පෘථිවි කබලේ වැඩිපුරම තියෙන උනාද වැඩි. පස් කියන්නේ වැඩි පස් අදිටි. පස් කියලා වෙනම සංයෝගයක්ද නැහැ? වැඩි. වැඩි තමයි තියෙන්නේ අස්සේ. ඒතර SiO2 පෘථිවි කබලේ වැඩිපුරම තියෙන සංයෝගය මොකද්ද? SiO2. ඔන්න හොඳ පොයින්ට් එකක්. හරි. ඕකෙම ගන්න පුළුවන් තව පොයින්ට් එකක්. පෘථිවි කබලයේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා හිතුවා. මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. දැන් පෘථිවි කබලයේ වැඩිපුරම තියෙන සංයෝගය මොකද්ද? SiO2. වැලින් ද්‍රව්‍ය වැඩිපුරම තියෙන ද්‍රව්‍ය SiO2. එතකොට වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ මේ දෙනගෙන් කියන්නේ වැඩිපුරම තියෙන මේ දෙන නම් ඒ දෙනගෙන් කියන්නේ ඒ කියන්නේ එක්ක සිලිකා එක්ක ඔක්සිජන්. එක්ක සිලිකන් එක්ක ඔක්සිජන්. ඒ SiO2 කියන දෙන්නනේ වැඩිපුරම තියෙන්නේ මේ කබලේ. එහෙනම් කබලේ තියෙන වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය සිලිකන් හරි ඔක්සිජන්. දැන් මේ දෙන්නගෙන් වැඩිපුරම තියෙන්නේ කවුද කියන්නේ? ඔක්සිජන්. ඇයි ඒ? ඔක්සිජන් තමයි වැඩිපුරම තියෙන්නේ. සිලිකන් නෙමෙයි. ඇයි? SiO2 එක මවුලයක් හිතන්නකො. ආහාර තේරෙන්නේ නැති. SiO2 එක මවුලයක ඔක්සිජන් මෝල කීයක් තියෙනවද? දෙකක්. සිලිකන් මෝල කීයක් තියෙනවද? එකක්. දැක්කද? SiO2 එක මවුලයක් ගත්තොත් ඒ මවුලේ ඔක්සිජන් මෝල් දෙකක් තියෙනවා. සිලිකන් මෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවි වැලි තියෙන ප්‍රමාණය වගේ දෙගුණයක් ඔක්සිජන් තියෙනවා. අනික කියන්නේ මේ කබල ගැන කියන්නේ වායු වල ගැන නෙමෙයි. ඊට බලයි වායු වල කියන්නේ වැලි කියන්නේ. ඔය ටික ලියාගන්න. පෘථිවි කබලේ වැඩිපුරම තියෙන ද්‍රව්‍ය SiO2 නැත්නම් වැලි. ඒතර පෘථිවි කබලේ එම නිසා පෘථිවි කබලේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් වෙනවා. ඒකට දෙවණියට පෘථිවි කබලේ දෙවණියට වැඩිපුරම තියෙන්නේ සිලිකන්. පෘථිවි කබලේ දෙවණියට වැඩිපුරම තියෙන්නේ ප්‍රථම ස්ථානයේ ෆස්ට් ප්ලේස් එක ගන්නේ ඔක්සිජන්. සෙකන්ඩ් ප්ලේස් එක ගන්නවා සිලිකන්. හරි. ඔන්නමයි වැඩේ වෙන්නේ. ඒකට බලන්න උත්තර ටික පෘථිවි කබලේ ද්‍රව්‍ය අතරින් සුලභතාවයෙන් දෙවන තැන ගන්නවා සිලිකන්. ඔව්. සිලිකන් එක එහෙනම් ඇලුමිනියම් නෙමෙයි බෝරෝන් ෆොස්ෆරස් නෙමෙයි සිලිකන්. පළවෙනි එකෙන් උත්තර ගන්න ඕන දෙක කියලා සිලිකන්. සිලිකන්. සිලිකන්.
හරි. ලියාගන්න මන්ට ලියන්න ඕනේ ඒවා ටික. අපි 16ට යමු. 16. 16. ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරතර පද්ධතියක ඒකක ක්ෂේත්‍රඵලයක සිටින සත්වයන්ගේ සංඛ්‍යාව ගණන් ගන්නා ලදී. එම සංඛ්‍යාව පහත් දැක්වේලු. අදාළ ක්ෂේත්‍රඵලය තුල සිටි ඇනලිඩා වංශයට සත්වයින් සංඛ්‍යාව උපරිම දෙනවා. ඉතින් මේකේ මේ බලලා දෙන්නේ අදාළ වංශයට අදාළව සත්තුන් අඳුරනවා. අදාළ විශේෂයට අදාළව ඒ ඇනලිඩා වංශය කිව්වහම ඒ වංශයේ ඉන්න ඕන සත්තු ටික Taman දන්නවාද කියලා බලලා දෙන්නේ. සත්තුන්ගේ ලක්ෂණ දිහා සත්තුන්වත් දන්න සෙට් එකක් ඉන්නවා. ඒකයි කියලා තියෙන්නේ. හරි. ක්ෂේත්‍රඵලයේ ඇනලිඩා වංශයට අයිති වෙන්නේ කවුද කියලා බලමු. ඇනලිඩා සමනල ඇනලිඩාද? නෑ. ඇනලිඩා කියන්නේ මොකද? ගැඩවිල්ලු ඒ වගේ සෙට් එක. සඛණ්ඩ පණුවන් කියන්නේ ඇනලිඩා. ඇනලිඩා වංශයට අයිති වෙනවා මකුළුව නෑ, ගොළුබෙල්ලා නෑ, ගැඩවිලයි කූඩයි. ගැඩවිලයි කූඩල්ලා තමයි ඇනලිඩා වංශයට අයිති වෙන්නේ. එතකොට තුනක් කියනවා. උත්තර දෙන්න නෙමෙයි තුනක් කියනවා. ගැඩවිලා එකයි කූඩල්ලා දෙකයි. එතකොට අදාළ ක්ෂේත්‍රඵලය තුළ සිටි ඇනලිඩා වංශයේ සත්වයින්ගේ සංඛ්‍යාව 3යි. ගැඩවිල්ල එක්කෙනයි කූඩල්ලා දෙන්නයි. ඒක 3යි. හරි. 16 උත්තරේ 2 එතකොට. ඊළඟට 17. 17. පහත සඳහන් සංයෝගයෙන් ස්කන්ධය අණු ඔක්සිජන් ප්‍රතිශතය 50ක් වන සංයෝගය මොකක්ද කියලා අහනවා. ඔක්සිජන් ප්‍රතිශතය. හරි. 50ක් වෙන්නේ. 50ක් කියනකොට ඔක්සිජන් ප්‍රතිශතය. ඔක්සිජන් ප්‍රතිශතය කියන්නේ ඔක්සිජන් ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ. ඒක ස්කන්ධ ප්‍රතිශතය. 50ක් කියන්නේ ඔක්සිජන් වල ස්කන්ධය සමාන වෙන්න ඕනේ අනෙක් පරමාණු වල ස්කන්ධයට. ඒකයි එකකින් කියන්නේ. ඔක්සිජන් පරමාණු වල ස්කන්ධය සමාන වෙන්න ඕනේ අනෙක් පරමාණු වල ස්කන්ධයට. එහෙම වුණොත් මේ ඔක්සිජන් වල ස්කන්ධ භාගය නැත්නම් ස්කන්ධ ප්‍රසන්නයේ 50ක් වෙන්නේ. මෙයාගේ භාගයක් මේ පැත්තේ තියෙන්න ඕනේ. එතන මේ සම්පූර්ණ එකේ භාගයක් මෙයාගේ තියෙනවා. ඒකට 50ක් කියන්නේ. හරි. දැන් බලන්න තියෙන්නේ 150ක් වෙන සංයෝගය මොකද්ද කියලා. 150ක් වෙන සංයෝගය. එතකොට අපි යෝගේ ස්කන්ධයන් බලන්න යනවා. අක මවුලේ ගන්න ස්කන්ධ ටික හොයන්න යනවා. දැන් බලමු 17 එක බලමු. 17 නයිට්‍රජන් කියනවා 14යි. 14යි හයිඩ්‍රජන් එකේ අංක එලා දෙනවා ඔක්සිජන් එකේ 14. හරි. එතකොට 35යි ඉන්නේ. මේ මුළු එකට 35. දැන් බලන්න ඔක්සිජන්ලා කීයද කියලා. ඔක්සිජන්ලාගේ 16යි. නයිට්‍රජන්ලාගේ 14යි. හයිඩ්‍රජන්ලාගේ ඔව් හරි. ඒක පළවෙනි කිය. හරිනේ ලෝයිට් 16 14 හරි. හයිඩ්‍රජන් 5යි. දැන් බලන්න ඔක්සිජන් 150ක් වෙනවා කියන්නේ. දුක ගන්න 35. ඔක්සිජන් 150ක් වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? එතකොට එක නෙමෙයි. දෙක බලන්න. දෙකේ තියෙනවාද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කැල්සියම් කියන්නේ 40යි හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ 17 දෙකක්. තොරණියෙන්නේ 74යි. 74. දැන් මොන 150ක් තියෙනවා කියලා. ඔක්සිජන් බලන්නේ. ඔක්සිජන් දා දෙන්නේ 32යි. 32න් 74ක් 150 වෙන්නේ නැහැ. 32න් 74ක් 150 වෙන්නේ නැහැ ලෝයත්. ලෝයත් 32න් 74න් 32 150ක් නම් වෙන්නේ. බෙදෙන්නේ. හරි. එතකොට දෙකක් නෙමෙයි. යමු තුන. 3 OH.
CH3 එතන 12යි 32යි කියලා එනවා එයාගේ මොලකියුල් නම්බර්. ඔක්සිජන් 16නේ. ඒක නම් හොඳයි. 150. හරියට හරි. ඒතර ඒ උත්තරයට 3. දැක්කද මේ හදන හැටි තේරෙන්නේ නැති කියලා හිතනවා. 14ට 3. 14ට 3. 14ට 3. හරි. 18. 18. දොරක් අරින සහ වහන අවස්ථාවලදී දොරට සවි කර ඇති හැඩලය භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද කියලා අහනවා. දොරක් අරින්න වහන්න දින අවස්ථාවලදී දොරට සවි කර ඇති හැඩල් එක භාවිතා කිරීමෙන් වාසිය කුමක්ද? අඩු ගූර්ණයක් යෙදීම ප්‍රමාණවත් වීම. අපි ඉතින් අඩු ගූර්ණයක් යොදන්න එහෙම හරියන්නේ නැහැ. අපි යොදන ගූර්ණේ කොහොමවත් යොදන්නේ. ඒක වෙනම කතාවක් නේ. ඒ කියන්නේ ගූර්ණය කියන්නේ මොකද්ද? බල ගූර්ණය කියන්නේ බලය බෙදීමේ බලය යොදන ලක්ෂයේ සිට අක්ෂයට තියෙන දුරනේ. ඒක ගූර්ණයක් කියන්නේ. ඒතර ගූර්ණය අඩු වුණා කියන්නේ වැඩේ වෙන්නේ නැහැ කියන එක. ගූර්ණය වැඩි කරගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ගූර්ණය ලේසියෙන් දෙන්න පුළුවන් ක්‍රම. දැන් 10යි NM ගූර්ණයක් තියෙන්න ඕනේ නම් ඒ ගූර්ණේ කොහොමද තියෙනවනේ මේ වැඩේ වෙන්න. අපි කරන්නේ මේ ගූර්ණය ලේසියෙන් දෙන්න පුළුවන් විදිහට බලය එහාට මෙහාට කරගන්න එකක් නේ කරේ. අර අපි දොරට ළඟින් බලයක් දීලා දොර අරිනවට වඩා මාරු වෙන්නේ දොරේ සරණේරු ළඟින් බලයක් දීලා දොර අරින්නනේ. බලන්න දොරක් කරලා ලොකු දොරක් කරලා බලන්න අපේ හිල් ලොක් එක හන් ලොක් එක ගාවෙන් යනවට වඩා මෙන්න මේ සරණේරු වලින් මොකද අල්ලු කරලා දොර අරින එක අමාරුයි. ඒ බල ගූර්ණය දෙන්න ලොකු බලයක් දෙන්න ඕනේ එකම බල ගූර්ණය ගන්න. ඒතර එක වැඩ. දෙක වැඩි භ්‍රමණයක් සිදු කර කිරීම නෑ. එහෙම එකක් නෑ. එහෙම මොකද්ද? අඩු බලයක් ඇදී ප්‍රමාණවත් වීම. ඔව් දැන් හැන්ඩලයක් හයි කරනවා මේකට සීන් එකේ තියෙන්නේ. හැන්ඩල් එකකින් අරින්නේ. අඩු බලයකින් තියෙන. අඩු බලයක් දින ඒ කියන්නේ අනිවාර්යෙන් කෙරෝලෙන්මයි අරින්නේ. ඒතර අඩු බලයක් ඇදීම ප්‍රමාණවත් වීම. කලේතු කාර්ය ප්‍රමාණය අඩු වීම නෑ. කාර්ය ප්‍රමාණයේ කිසිම අඩුවක් නෑ. මේ උත්තරේ ගන්න පුළුවන් වෙන විදිහ තමයි උත්තර ටික කපලා යන ගියොත් තමයි උත්තර ටික ගන්න පුළුවන් වෙන්නේ. හරි? වැරදි උත්තර කප ගියොත් හරි උත්තරේ ගන්න පුළුවන්. ඒතර අඩු බලයක් ඇදීම ප්‍රමාණවත් වීම තමයි මේ උත්තරේ වෙන්නේ. හරි. ඒතර 18ට 3. 19. පුරුෂ ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු නිපද වෙන්නේ කොයිද කියලා අහනවා. ශිෂ්ණය තුළ ශුක්‍රාණු නිපද වෙන්නේ නැහැ. හරි. පුරස්ත ග්‍රන්ථි තුළ වෙන්නේ ওই ශුක්‍රාණු අරන් එනිය ගබඩා කරන එක. ශුක්‍ර ආශයිකාවලත් එහෙම වෙන්නේ. පුරුෂන තුළ තමයි පුරුෂ ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු කියන ජන්මාන වර්ගයේ නිපද වෙන්නේ. හරි. පුරුෂ ප්‍රජනන පද්ධතියේ පුරුෂන තුළ තමයි ශුක්‍රාණු නිපද වෙන්නේ. ඒක 19ට 1. 20. පහත් දක්වන සියලු අණු සම්බන්ධයෙන් සත්‍ය වෙන ප්‍රකාශය කුමක්ද කියනවා. පහත් දක්වන සියලු අණු ගැන අණුවල මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී ඇත. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂ මොකක් ප්‍රීවියක් නැහැ. CO2 ඇමෝනියා ජලය කියන ඒවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණලා තියෙනවා අදින්න. CO2 එහෙමයි. අෂ්ටකය සම්පූර්ණයි. මැද්දේ කියන අට සම්පූර්ණ අට මොනිය. ඇමෝනියා. එයාගේ අට සම්පූර්ණයි මධ්‍ය පරමාණු අට සම්පූර්ණ. ජලය. ජලය. H2O. මේ අට සම්පූර්ණයි මැද්දේ ජලය. ඉතින් අණුවල මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වේද හරිය. ඒක විස්තර උත්තරේ එක. තනි බන්ධන ප්‍රමාණය තියෙන්නේ මේ ඍතු බන්ධනදී. මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන යුගල ඇත නැහැ. අණුවල මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන යුගල ඇත මෙයාගේ නේද? අණු කාම රොස්නත්යේදී වායු වශයෙන් පවණක් ඇත. එහෙම එකක් නෑ. ඒක විස්තර උත්තරේ එක. විස්තර උත්තරේ එක. විස්තර උත්තරේ එක. හරි. 21. තාප සංක්‍රමණය සම්බන්ධව දී ඇති ප්‍රශ්න ප්‍රකාශ සලකා බලන්න. 1. මුහුදුවලන් හා ගොඩවලන් ඇතිවන්නේ සන්නයන හේතු කොටගෙන
නෑ. සංනයනයක් හේතු වෙන්නේ සංවහනය තමයි ඒකට හේතු වෙන්නේ. B සූර්යාගේ සිට පොළවට තාපය ලැබෙන්නේ විකිරණය මගින්. ඔව්. විකිරණය මගින් තමයි. මේක තිබ්බ විශ්ව පෙපරේ මේ විදිහට. උණුසුම් තේ කෝප්පයකට ලෝහ හැන්දක් දැමුව විට හැන්ද රත් වන්නේ සංවහනය මගින් නැහැ සංනයනය මගින්. කලින් පෙපරේ පැහැදිලිවම කිව්වා සංනයනයට සංවහනයට අනිවාර්යෙන් මාධ්‍යයක් ඕනේ. විකිරණයට මාධ්‍යයක් ඕනේ නැහැ. සංනයනයයි සංවහනය කියන දෙකේදී වෙන්නේ මොකද්ද? සංවහනය කියන එක පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් සංවහන ධාරාව උඩට යනකොට වෙන්නේ සංනයනය එහෙම නෙමෙයි. කීයක් අත්කඩි සංනයනය. එකක් හරි. හට්ටිය ගන්න විරණ ඒත් සංනයනයෙන් යන්නේ. මේ මෙහෙම කීපයක් තියෙනවා. ඒතකොට සංනයනය කියන්නේ ගොඩක් පාවිච්චි වෙනවා. හරිද? එතකොට 21ට උත්තරේ ගන්නේ B පමණයි. B පමණයි සත්‍ය වෙන්නේ. සංවහනය මගේ නෙමෙයි මෙයා වෙන්නේ. තර C වැරදි, A වැරදි, B විතරයි හරියන්නේ 21ට 2. 21ට 2. 21ට 2. 22 නම් පාඩම් කරලා ගන්න යක් ඈ. හදිසි අවස්ථා ප්‍රජාල දැක්වීමට තමයි ඇඩ්‍රිනලින් පාවිච්චි වෙන්නේ. ටිකක් බලන්න දෙන්න. 23ට යනවා. හරි. 22 එතකොට ඇඩ්‍රිනලින් හෝමෝනයේ කාර්යවන්නේ කියන්නේ හදිසි අවස්ථාවල ප්‍රජාල දැක්වීම. ඕක 22ට අදාළ MCQ එකට අදාළ පොයින්ට් ටික තියෙනවද කියනනම් මෙතන කියව ගන්න බයෝ කොටසන් අර පද්ධති පාඩමේ අන්තිම හරියටදී තියෙනවා අන්තරාසර්ග පද්ධතිය ගැන කියලා. ඔය අන්තරාසර්ග පද්ධතියේ පච්චපදයේ දකුණු පැත්තේ පිටුවක උඩම තියෙනවා රූපයක්. ඒ රූපේ තියෙනවා ඔය අන්තරාසර්ග පද්ධති තියෙන තැන් ටික. අන්තරාසර්ග පද්ධතිය අන්තරාසර්ග ඒ ග්‍රන්ථි ටික තියෙන තැන් ටික තියෙනවා. කයට උඩින් අධිවෘක්ක ග්‍රන්ථි තියෙනවා. එහෙම මෙහෙම කිව්වේ තියෙනවා සෙට් එක. ඒ රූපේ බලලා ඊට පල්ලෙහා වගුවක් තියෙනවා. ඒ වගුව ඉතුරු ටික අනිත් පිටුවේ තියෙනවා. ඒ ටිකත් එක්ක කියවන්න. හරිද? ඒකේ තියෙනවා. හදිසි අවසාන ප්‍රජාල දක්වන්නේ මොකද්ද? ශුක්‍රාණු ජනනය උත්තේජනය කරන්නේ මොකෙන්ද? හොමෝන් එකේ තියෙනවා ඒ සෙට් එක. ඒ ටික බල ලියා ගන්න ඕනේ. ඒ වගුව පාඩම් තියාගන්න එක හොඳයි. මම වෘත්තයෙන් වගේ පොඩි පොඩි ටයිම් වලින් ටච් කරලා තියෙනවා. ඊළඟට ඒක 22 කට උත්තරේ ඒකයි. ඔය ඇඩ්‍රිනලින් කතාව මතක තියාගන්න. يعني ඇඩ්‍රිනලින් කිව්වහම හදිසි අවස්ථාවේ ඔය ලියා ගන්න. ස්ට්‍රක්චර්ඩ් එකක් උනත් එන්න පුළුවන්. ඇඩ්‍රිනලින් කිව්වම හදිසි අවස්ථාව. ඊළඟට 23 ඔක්සිජන් ග්‍රෑම් 64ක අඩංගු O2 මෝල් ප්‍රමාණය කොහොමද කියලා අහනවා. හරි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔක්සිජන් මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. ඔක්සිජන් ලදෙන්නෙක් නේ. ඔක්සිජන් එක්කෙනෙක් කියන්නේ 16යි. 16 දෙයක් කියන්නේ 32යි ග්‍රෑම් මවුලයට මොලේට ග්‍රෑම් 32. ඒක ඔක්සිජන් O2 වල මෞලික ස්කන්ධය. අපි දන්නවා සමීකරණය m සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. අපිට දෙන ස්කන්ධය 64යි කියන්නේ. දැන් මේ සමීකරණය දන්නේ නැත්නම් m කියන්නේ මොකද්ද? මවුල ගණනයි. සිම්පල් m කියන්නේ ද්‍රව්‍යයේ ස්කන්ධය. කැපිටල් M කියන්නේ ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. ඔයක සමීකරණය දන්නේ නැති කෙනෙක් නම් එහෙම ලියුවා මේ සමීකරණේ පද හඳුන්වා ගන්න. හරි. ඊට පස්සේ අපි දෙනවා ද්‍රව්‍යයේ ස්කන්ධය ග්‍රෑම් 66. මෞලික ස්කන්ධය කියන 32යි GMOL වෙන එක. එහෙනම් 2යි මවුල කියලා ඔක සුළු කරාම උත්තරේ එනවා. මවුල 2යි. ඉතින් 23ට උත්තරේ 2යි. ඔන්න 24. ඊළඟට 24. ඊළඟට 24. පරිණාමකයක ප්‍රාථමික දඟලයට සැපෙන වෝල්ටීයතාවය වෝල්ට් 120ක් වන අතර පරිණාමකයක ප්‍රාථමික දඟලයට සැපෙන වෝල්ටීයතාවය වෝල්ට් 120ක් වන අතර ද්විතීයිකයෙන් ලැබෙන වෝල්ටීයතාවය වෝල්ට් 12ක් වේ. ප්‍රාථමික දඟලය තුලින් ගලන ධාරාව ඇම්පියර් 2යි නම් ද්විතීයික දඟලය තුලින් ගලන ධාරාව ගුණ කියලා අහනවා. අපි සමීකරණ සෙට් එකක් ලිව්වා මතකද? මොලේක ලිව්වා ඕකට අදාළව. සමීකරණ ටිකක් ලිව්වා. ඒ සමීකරණ ලියපු කොලේ පෙරලා ගන්න. පරිණාමක සමීකරණ ලියපු කොලේ ඉතලා හොයාගන්නකො පොතාස් නෙත්. සමීකරණ ලියපු කොලේ හොයාගෙන ඒ කොලේ අන්තිම හරියට වෙන්න අපි ලිව්වා. පරිණාමක වල තියෙන සමීකරණ ජාති දෙකයි කියලා. හරි.
24ට අදාළ සමීකරණය දැන් සමීකරණය කොට හම්බුන්නේ නැහැ. ට්‍රාන්සිස්ටර් වලට පරිණාමක වලට අදාළ විදිහට පොදු හොයාගන්න ඕනේ. හොයලා දෙන්න බෑ මටම. හොයාගෙන බලන්න. හරි. පරිණාමක වල අපි දන්නවා මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා P සමානයි VI කියලා. හරිද? P සමානයි VI. ඒ කියන්නේ සමතාවය. සමතාවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව. විභවාන්තරය වැඩි කිරීම ධාරාව. එතකොට අපි දන්නවා ප්‍රාථමික දඟරයකින් මේවල කියලා තියෙනවා මේකේ ප්‍රාථමික දඟරයේ මෙන්න මෙතර වෝල්ටේජ් එකක් දීලා ධාරාව උත්පන්න කරනවලු. අනිත් පැත්තෙන් වෙනස් වෝල්ටේජ් එකක ධාරාවක වෙලා තියෙනවා. හැබැයි පරිණාමක වල මෙහෙම සීන් එකක් තියෙනවා. අධිකර පරිණාමක හෝ අවකර පරිණාමක ඕන එක සමතාවය කියන එක සමානයි දෙපැත්තෙන්. එක පැත්තේ දඟරයකට පවතුන සමතාවයම තමයි අනිත් පැත්තේ දඟරයේ සමතාවය කියලා අපි හිතනවා. පොඩි ශක්ති හානි තිබ්බට අපි හිතන සමතාවය එකම තමයි කියන්නේ. හරි. එතකොට අපි ඒසෙන් මේ සම්බන්ධයක් හදාගන්නවා මේකට සමීකරණ මේ සම්බන්ධය ප්‍රාථමික VP කියන VP IP සමානයි VS IS කියලා. මේකත් එක සමීකරණයක්. VP IP සමානයි VS IS කියලා. සමතාව සමාන නිසා. එතකොට ඔන්න ඔය සමීකරණයෙන් තමයි ගන්න හදන්න තියෙන්නේ. පරිණාම ගැන මුකුත්ම දන්නේ නැත්නම් ඉතින් ඔය තේරෙන්නේ නැහැ. පරිණාමකයක් කියන්නේ මොකද්ද? ට්‍රාන්ස්ෆෝමරයක් කියන එක. පරිණාමකයක් කියන්නේ. හරි. එතකොට මේක මේ ප්‍රශ්නෙට දාලා වෙන්නේ මෙච්චරයි නේද? මේ ටික ඔලුව තියාගන්න. මේව සමීකරණයක් තියෙනවා. VPIP සමානයි VS IS. ගොඩනගාගත්ත එකක්. පරිණාමකයේ ප්‍රාථමික දඟලයට ලැබෙන වෝල්ටේජතාවය 120යි නම් P කිව්වේ ප්‍රයිමරි. ප්‍රාථමික කියන්නේ සෙකන්ඩරි දෙක කියන්නේ. එතකොට වෝල්ටේජතාවය 120යි කියලා කියනවා. ධාරාවක් කියලා තියෙන ප්‍රාථමික දඟලය තුලින් ගලන ධාරාව දෙකයි. ද්විතීයික දඟලයේ වෝල්ටේජය 12. මේකනේ අහන්නේ. ඒකට කීය දෙන්නේ? 12ට 10. එතකොට IS කියන්නේ 20යි ඇම්පියර් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ද්විතීයික දඟලයේ ගලන ධාරාව ඇම්පියර් 20ක්. දෙක. මේ සමීකරණයේ පද තුනක් පාදක කරලා හතරවෙනි පදේ ගන්න විතරයි දෙන්නේ. මේක මතක තියාගෙන ඉන්නවා නම්. හරිද? පරිණාමවලදී නම් මේ වගේ සමීකරණයක්. මේක මතක තියාගන්න PPIP සමානයි VSIS කියන්නේ. හරි. ඔය වගේ තව එකක් තියෙනවා මේ මෙහෙම. PP බෙදීම NP සමානයි VS බෙදීම NF කියලා එකක් තියෙනවා. ඒකත් ඒ වගේ ගානක් හම්බුනහම ලියා ගන්න. දැන් මේක ලියා ගන්න මතනේ. එතකොට 24ට උත්තරේ 4. මේ සමීකරණය දන්න තියෙන තමයි ඔක වරදිනවා ඔය දෙන්නේ. ඊට 25. නිර්වායු ශ්වසනයේ සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. නිර්වායු ශ්වසනයේ සම්බන්ධයෙන් ඒ වල කියනවා නිර්වායු ශ්වසන එන්නේ. හරි. සප්ත සෛල තුළ සිදුවන නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් අම්ලය නිපද වේ. සප්ත සෛල තුළ සිදුවන නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් අම්ලය නිපද වේ කියලා කියනවා. ඔව් සප්ත සෛල වල ලැක්ටික් අම්ලය තමයි හැදෙන්නේ. ශාක සෛල වල අපි ප්‍රධාන වශයෙන් අපි කියන්නේ එතිල් මධ්‍යසාර හැදෙනවා ඔළුවේ තියාගන්න. සත්තුන්ගේ නම් ලැක්ටික් අම්ලය ශාක වල නම් එතිල් මධ්‍යසාර වෙන්නේ ඔළුවේ තියාගන්න. 100ක් ගන්න නැති වුණා. B ස්වායු ශ්වසනයට වඩා නිර්වායු ශ්වසනයේදී නිපදෙන ශක්ති ප්‍රමාණය වැඩි නෑ. ස්වායු ශ්වසනයට වඩා නිර්වායු ශ්වසනයේදී වැඩි ශක්ති ප්‍රමාණය නිපදෙන්නේ නෑ. ස්වායු ශ්වසනයේදී නිපදෙන ශක්ති ප්‍රමාණය ඉතාමත් විශාලයි. නිර්වායු ශ්වසනයේදී ඉන්න පොඩ්ඩයි හැදෙන ශක්තිය. නිර්වායු ශ්වසනයේදී ඉතාමත් කුඩයි හැදෙන ශක්තිය. වායු ශ්වසනයේදී එහෙම නෑ ලොකු ශක්ති ප්‍රමාණයක් නිපදෙන්නේ. ඒතර B ප්‍රකාශයේ වැරදි. C ගත්තොත් නිර්වායු ශ්වසනයේදී නිපදෙන ශක්තියේ කොටසක් ATP ලෙස ගබඩාවේ ATP විදිහට ගබඩා වෙනවා. එතකොට A C උත්තර දෙක හරියන්නේ B වැරදි. B වැරදි. එතකොට 25 උත්තරේ දෙක. ATP විදිහට ගබඩා වෙනවා නිර්වායු ශ්වසනයේ නිපදෙන ශක්තියේ කොටස. එතකොට 25 උත්තරේ දෙක. ඊළඟ 26. එක්තරා වස්තුවක චලිතයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මේ දැක්වෙනවා. ආරම්භයේ සිට තප්පර 20 දක්වා එම වස්තුවේ විස්ථාපනයක ප්‍රගුණ වේද කියලා අහනවා. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන්නේ කොහොමද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ විස්ථාපනය කියන්නේ අදාළ ප්‍රස්ථාරයේ x අක්ෂය සමග සාධන වර්ග. කියන්නේ
අපි විස්ථාපනය කරන්නේ පරිගණකයෙන් කියනවා දෙන්න වෙන ගාන 10යි මෙතන 20යි දුවන්නේ මෙතනද මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපෙන් අහන්නේ තප්පර 20 දක්වා වස්තුවේ විස්ථාපනය කියලා. ඒ කියන්නේ අපි මේකේ බලන්න ඕනේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේ කොටසේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. හරි. ඔය කොටසේ වර්ගඵලය හේවුණා හරි. වර්ගඵලය හොයන්න දෙන්නේ. පොඩක් කොටස් දෙකකට හොයන්න පුළුවන්. දැන් කෙලින්ම ත්‍රිපිටීයම හොයන්න පුළුවන්. කෙලින්ම ත්‍රිපිටීයම 20 වැඩි කිරීම. භාගය වැඩි කිරීම 20 වැඩි කිරීම 20 20යි තමයි. ත්‍රිපිටීය වර්ගඵල නෙවෙයි. 20 ධන 10 වැඩි කිරීම 10 වැඩි කිරීම භාගය. එතන ගියදී 20යි 10යි 30යි 300 බෙදීම දෙක කියන්නේ 150යි කියලා උගන්න. 150යි මෙහෙම උත්තරයක් තියෙනවා. ඒතර මීටර 150 මීටර තියෙනවා. විස්ථාපනය. මෙහෙම හොයන්න නැත්නම් මේ ත්‍රිපිටීය වර්ගඵලය ගන්න තව ක්‍රමයක් මොකද? මේ ත්‍රිකෝණීය වර්ගඵලය වෙනම හොයනවා. මේ ත්‍රිකෝණීය වර්ගඵලය වෙනම හොයනවා. ඊට පස්සේ මේ මොකක්ද? සමතුලිතයේ වර්ගඵලය වෙනම හොයනවා. අපි AB කියලා දාමු. ඊමත් හතර වෙනවා. A වල දෙන්නේ කොහොමද? 10 වැඩි කිරීම, භාගය වැඩි කිරීම 10. ඒතර කීයද දෙන්නේ? 50. B කොටසේ 10 වැඩි කිරීම 10. කියන්නේ 100. එතකොට 50 ධන 100කින් 150. දෙවිදියරම හදන්න පුළුවන්. කොහොමද මතක තියාගන්න පුළුවන් දේ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය බලන්නේ අදාළ කොටස x අක්ෂයේ සම සාධන වර්ගඵලයේ ප්‍රස්ථාරය. ඒතර 26ට උත්තරේ 3. 26ට උත්තරේ 3. හරි. 27 පහත ප්‍රකාශ සලකන්න ඒ රසායනික කර්මාන්තවලදී කෙටි කාලයක් තුළ ඉහළ ඵලදාවක් ලබා ගැනීම උත්ප්‍රේරක භාවිතා කෙරේ. කෙටි කාලයක් තුළ ඉහළ ඵලදාවක් ලබා ගැනීමට උත්ප්‍රේරක භාවිතා කෙරේ. ඔව්. ඒක හරි. උත්ප්‍රේරක වලින් කරන්නේ මොකද්ද? යම්කිසි රසයක් ඵලදාවක් ලැබෙනවා කියන්නේ එක්තරාකාරී රසායනික ප්‍රතික්‍රියාවක් ඵලයක් ඉදෙනවා කියන්නේ. එතකොට ප්‍රබාදාංශලේෂණය වෙලා හොමෝ ප්‍රතික්‍රියා වෙලා වැඩි වෙන්නේ. එතකොට උත්ප්‍රේරක පාවිච්චි කරන මොකද වෙන්නේ? උත්ප්‍රේරකයක් කියන්නේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන දෙයක්. ශීඝ්‍රතාව. ඵලදාව වැඩි කරන්නේ නැහැ. ශීඝ්‍රතාවය වැඩි කරනවා. මේගොල්ලෝ කියලා දෙන එක කෙටි කාලයක් තුළ ඉහළ ඵලදාවක් තමයි. අර මුළු දීර්ඝ කාලයේම ගන්න ඵලදාව ඉක්මනට ගන්න තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒතකොට මේ ප්‍රකාශය සත්‍යයි. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවලදී ඉලක ශීඝ්‍රතාවය වැඩි කිරීමට මෙන්ම අඩු කිරීමටද සිදු කරන්නේ නැහැ. උත්ප්‍රේරක ඔබ කියන්නේ ඇයට පටල වෙන තරක් නෙමෙයි. උත්ප්‍රේරක කියන එක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරනවා විතරයි උත්ප්‍රේරක. එයාගේම මල්ලි ඉන්නව නිෂේධක. හරිද? එයාගේ මල්ලි නිෂේධක. නිෂේධක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරනවා. හරිද? උත්ප්‍රේරකයි නිෂේධකයි කියලා දෙකක් තියෙනවා. උත්ප්‍රේරක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන අය. නිෂේධක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන අය. ඒතර B ප්‍රකාශය අසත්‍යයි. ඒතර A ප්‍රකාශය සත්‍ය වෙන අතර B ප්‍රකාශය අසත්‍යයි. උත්තරේ 2. දැන් මෙහෙම දැනගන්න උත්ප්‍රේරක නිෂේධක කියන්නේ මම කල්ලුත් කියලා දිනවා. මේවා ප්‍රතික්‍රියාවට සහභාගී වෙනාට ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. හරි ප්‍රතික්‍රියාවේ වැය වෙන්නේ. ඒ වගේම තමයි යම් කිසි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න හරි අඩු කරන්න හරි මේ උත්ප්‍රේරක නිෂේධක පාවිච්චි වෙද්දී ඒවා සුළු වශයෙන් දැම්මම ඇති. මහා ගොඩවල් ගන්න ඕනේ නැහැ. හරි සුළු වශයෙන් දැම්මම හරි. ඒතර 24 උත්තරේ 2. ඊළඟට 28. 28. නිව්ටන්ගේ තුන්වන නියමයේ සමග වඩාත් එකඟ වන්නේ පරදන් කුමන සංසිද්ධියද අහන්න. ඒ තුන්වන නියම ගැන විතරක් කියවුවට නියම තුනම මතක් කරගන්න. පළවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? බාහිර සමතුලිත බලයක් එදෙනතුරු නිශ්චලතාවයේ පවතින වස්තුන් නිශ්චලතාවෙ මිදෙනවා කියන පළවෙනි නියමයෙන් කියන්නේ. දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යොදු ලබන අසමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි
වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතය කියන දෙවෙනි නියම මතක නැත්තම් මතක නැත්තම් නිව්ටන්ගේ නියම තුන අන්න පොඩි අවුලක් දැන් ළඟයි මේ ඔලෙවල් එක්සෑම් නිව්ටන් නියම තුන නිව්ටන් නියම තුන බැලුව ඔලෙවල් පේපර් එකේ වාඩිලා ගන්න සින්නක් තියෙන පොඩි සරලම දේ තුන්වෙනි නියමයෙන් මොකද්ද කියන්නේ ඕනෑම ප්‍රතික්‍රියාවකට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ විශාලත්වයෙන් සමාන වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ. හරි. නිව්ටන්ගේ තුන්වෙනි නියමයත් එක්ක වඩාත්ම එකක වෙන්නේ මොකක්ද කියලා යන්න. එක ඉහළ මට්ටමක සිට පතිත වන බෝලයක් පොළවේ ගැටි ඉහළට පොළා ගැනීම. පොඩ්ඩක් තියන්න. දෙක බලන්න. ගසකින් වැටෙන ගෙඩියක ප්‍රවේගය පොළවට ආසන්නවත්ව උපරිමගයට පත්වීම නැහැ. ඒක තුන්වෙනි නියමයට අදාළ වෙන්නේ නැහැ. තුන්වෙනි නියමෙන් කියන්නේ මොකද්ද? වක්කාරී ක්‍රියාවක් කළොත් ඒකට ප්‍රතික්‍රියාවක් තියෙනවා. සරලද? තුන කියන ධාවනයේ බස් රථයේ තිරෙන් හදිසියේ එදීමේදී මගින් ඉදිරියට විසිගිය. නෑ. ඒක වෙන්නේ පළවෙනි නියමයෙන්. හතර. චලනය වන පාපන්දුවකට පහර දීමෙන් එහි දිශාව වෙනස් කිරීම නෑ. ඒක තුන්වෙනි නියමෙ නෙමෙයි. පළවෙනි ඉහළ මට්ටමක සිට පතිත වන බෝලයක් පොළවේ ගැටි ඉහළට පොළා වැටීම. වැදුණා උඩ ගියා. ඒ වෙන්නේ ඇයි? ප්‍රතික්‍රියාව තියෙන හින්දා. ක්‍රියාව තමයි බෝලෙවිල බඳින. ප්‍රතික්‍රියාව තමයි උඩ ගන්න. ඒකට ක්‍රියාවගේ ප්‍රතික්‍රියාවගේ දෙකක් තියෙනවා. 27 උත්තරේ 1. 27 උත්තරේ 1. දැන් ওই 27 එහෙම වරද්දනවා නම් එන අවුල්. ඒ 27 වලින් කියලා දෙනවා එහෙනම් ලියලා තියෙනවා. හරි 27 හරි 28 හරි දැන් 29. 29 හා 30 ප්‍රශ්න මෙහිදී ඇති රූප සටහන මත පදනම් වේ. 29 මෙම ඇටවුමින් පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කුමන සාධකයක අවශ්‍යතාවයද කියලා අහනවා. ඕක හොයන්නේ කොහොමද? මෙන්න මේ KOH කියන තමයි ඔය පරීක්ෂණයේ කාබන් ඩයොක්සයිඩ් වලට කියලා අපි කියන්නේ. KOH. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. යම් කිසිදෙක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ CO2 අවශෝෂණය කරගන්න. හරි? CO2 අවශෝෂණය කරගන්න තමයි KOH. KOH දාන්නේ CO2 අවශෝෂණය කරගන්න. එතකොට KOH නිකන් දාන්නේ කොහොමද නිකන් KOH දාන්නේ? දැන් වල පරීක්ෂණ වල KOH දාන නම් කිසි අරමුණක් මතනේ. ඒතර KOH දානවා නම් අපි හිතනවා එතනින් කාබන් ඩයොක්සයිඩ් තමයි මෙතෙන්ට පරීක්ෂණ කරන්න හදන්නේ කියලා. හරි. එතකොට 29ට උත්තරය ගන්න 4 කියලා. KOH දාලා තියෙන කාබන් ඩයොක්සයිඩ් තියනවාද කියලා පරීක්ෂා කරනවා. දැන් ඔය පරීක්ෂණේ කොහොමද වෙන්නේ බලන්න. ඕගේ කොළ දෙකකට එක පැත්තකට යම් කිසි ද්‍රාවණයක් දානවා. අනිත් පැත්තට KOH දානවා. එතකොට මේක කරන්නේ කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂා කරන්න හදන්නේ. එතකොට KOH දාපු එකේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මොකද KOH වල කාබන් ඩයොක්සයිඩ් දිය වෙනවා. එතකොට KOH අඩංගු පොලිතින් උරය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. අනිත් පැත්තේ දාපු දියරේ අඩංගු එකේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එතකොට එක පැත්තක ගාන්න ප්‍රවාහ සංශ්ලේෂණය වෙනවා. අනිත් පැත්තේ ප්‍රවාහ සංශ්ලේෂණය වෙන්නේ. ඔන්න ඔය තමයි ඔගේ පරීක්ෂණයේ අටුම කරන්නේ. එතකොට 29ට උත්තරේ 4 කියලා තමයි ගන්නේ කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂා කරන්න තමයි මේ ඔය ඇටෝම පාවිච්චි කරන්නේ. හරි. එතකොට 29ට උත්තරේ 4. ඊට පස්සේ 30. 30 ඔය ඊළඟ උරේට දාලා තියෙන්නේ X කියන ද්‍රාවණය වෙන්නේ ජලය. ඔය ජලය දාන්නේ පාලිත පරීක්ෂණයක් කියලා එක සම්පූර්ණ කරගන්න තමයි ඔය පාලිත ඇටෝමක්. ඒ කියන්නේ පොළ දෙකටම දීලා තියෙන සාධක එක වගේ කියලා පෙන්වන්න තමයි ඔය පාලිත ඇටෝමක් කියලා කියන්නේ. ඒ වගේ සීන් එකකට තමයි ඔය ජලය දාන්නේ. කිසි තේරුමක් නැහැ ජලය දාන්නේ. ජල වාෂ්පෝ නියවඩ නැහැ. දෙකේම එකම ජල වාෂ්ප දෙනවා. ඔය පාලිත ඇටෝම කියන එක හරියන්න තමයි ගොඩක්ම ඔය ජලය කියන එක දාන්නේ. කොහොම හරි X ද්‍රාවණයේ ජලය. ඒතර මතක තියාගන්න ඔය ඇටෝම කොහොමද වෙන්නේ? පොළ දෙකට කුර දෙකක් දාලා තියෙන්නේ. එක පැත්තකට KOH දාලා තියෙනවා. අනිත් පැත්තට ජලය දාලා තියෙනවා. KOH දාපු එකේ මොකද වෙන්නේ උරේ? කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම අවශෝෂණය කරගෙන තියෙනවා. ඒතොරේ කාබන් ඩයොක්සයිඩ් නැහැ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. අනිත් පැත්තේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නැත්නම් ඒකේ සාමාන්‍ය විදිහට ඔහේ මේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඊට පස්සේ අපි ඔය කොළ දෙක පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ දෙකේ පෘෂ්ඨය හැදිලා තියෙනවා නම් හැදිලා තියෙන එකේ අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් තියෙන හින්දා ප්‍රවාහන වෙලා කියලා. අනිත් එකට අපි කියනවා මෙන්න කාබන් ඩයොක්සයිඩ් නැති වෙච්ච හින්දා මේකේ ප්‍රවාහ සංශ්ලේෂණය වෙලා නැහැ කියලා. හරි. දැන් ඔක්කොටම කලින් දැනගන්න ඕනේ මෙන්න මෙහෙම එකක්.
ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනි කියලා දැනගන්න ඕනේ. ඒකත් දැනගන්න. හරි. එතකොට 30ට උත්තරේ 1. මම ප්‍රශ්න 30ක් ඉවරයි. හරි. 30 ඉඳන් ඊටු ටික 31 ඉඳන් නේද? 31 ඉඳන් 31 ඝන ඩෙසිමීටරයට මොන 0.1 වූ ග්ලූකෝස් ද්‍රාවණයකින් ඝන ඩෙසිමීටර එකක් සාදා ගැනීමට අවශ්‍ය වන C6යි H12යි O6යි කියන මොනවාද ග්ලූකෝස් වල ස්කන්ධයක කොනද කියලා අහනවා. හරි දැන් අර මේ කලබල වෙන්න එපා දැන් ග්ලූකෝස් කියලා එකක් කරලා සිංහලෙන් දීලා අනිත් තැන ස්වාංගය වෙනකද එහෙම ඉතින් කරලා දෙන්නේ මතක තියාගන්න ඕනේ C6 H12යි O6 කියන ග්ලූකෝස් කියලා. 10 අවසරේ පළවෙනි පොතේ කාබෝහයිඩ්‍රේට් ගන්නත් ග්ලූකෝස් වල සූත්‍රය ලියනවා ලියන්න. ඒතර මෙහෙමයි. දැන් මෙතන කියනවා මවුල 0.1 ඝන ඩෙසිමීටරයට වන සාන්ද්‍රණයක් තියෙන ග්ලූකෝස් ද්‍රාවණයක් තියෙනවා. ඒවල කියනවා එකෙන් එක ඝන ඩෙසිමීටරයක් හදාගන්න ඕන කරන ග්ලූකෝස් ස්කන්ධය කීයද කියලා අහනවා. M ස්කන්ධය M. අපි මොකද කරන්නේ? පොඩි සැකිල්ලක් කියනවා නම් මේ වගේ පොඩි MCQ එක කරන ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ කොච්චර මවුල ගාණක් ඕනේද මේ ඝන ඩෙසිමීටරයක් හදාගන්න කියලා හොයාගන්න. හරිද? කොච්චර මවුල ගාණක් ඕනේද මේ ඝන ඩෙසිමීටර එකක් සඳහා ග්ලූකෝස්. ඊට පස්සේ මවුල ගාණ ස්කන්ධයක් කරගන්නවා. හරි. පියම් කරගෙන ඉස්සෙල්ලාම අපි දානවා C සමාන n බෙදීම v. දැන් මේ සමීකරණය දන්නේ නැත්නම් කවුරු හරි ඉස්සරහින් ලියා ගන්න මේක. ටක් ගාලා. දන්නේ නැහැ කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මතක නැහැ කියලා කලබල වෙන්න ඕනෙත් නැහැ. ටක් ගාලා C කියන්නේ මොකද සාන්ද්‍රණය. n කියන්නේ මවුල ගාණ. v කියන්නේ පරිමාව. මෙතනින් අල්ලගත්ත මේ සමීකරණය. සාන්ද්‍රණයට අපි දාන්නේ 0.1. 0.1. හරි. ඒක ඕනේ නැහැ කියලා බලන්නේ. මවුල ගාණ තමයි අපි හොයන්නේ. පරිමාව අපිට කියලා දෙන 1 ඝන ඩෙසිමීටර කියලා. දැන් මෙතන ඝන ඩෙසිමීටර හින්දා මෙතන ඝන ඩෙසිමීටරම තමයි එන්නේ. ඒක වෙන තමයි මම ඝන ඩෙසිමීටර ලයින් කරන්නේ. ඒතර මවුල කීයක් ඕනද? මවුල 0.1යි මවුල ඕන. මවුල 0.1ක් ඕනේ. ඝන ඩෙසිමීටර එකක් හදාගන්න මේකෙන්. හරි. ග්ලූකෝස් ද්‍රාවණේ ඝන ඩෙසිමීටර එකක් හදාගන්න මවුල ඕනේ 0.1ක්. දැන් අපි බලනවා මවුල 0.1ක් කියන්නේ ග්ලූකෝස් ග්‍රෑම් කීයක්ද කියලා. ඒක අපිට දාන්න සමීකරණය තමයි n සමාන සිම්පල් m බෙදීම කැපිටල් m. දැන් මේ සමීකරණය මතක නැත්තම් මොකද කරන්නේ? n කියන්නේ මොකද්ද? මවුල ගන්න. m කියන්නේ අදාළ ද්‍රව්‍ය ස්කන්ධය. කැපිටල් m කියන්නේ ද්‍රව්‍ය මෞලික ස්කන්ධය. මවුල ගන්න ද්‍රව්‍ය ස්කන්ධය, ද්‍රව්‍ය මෞලික ස්කන්ධය. දැන් මේක අහලවත් නැති එක්ක එන්න. මොකද කරන්නේ? අහලවත් නැති එක්කෙනෙක් නම් ලියා ගන්න මේක. අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ. ලියාගෙන මෙතනින්ම අල්ලගන්න. පාඩම් කරගන්න. මූල ගාන අදාළ ද්‍රව්‍ය ස්කන්ධය මේ ද්‍රව්‍ය මෞලික ස්කන්ධය. දැන් අපි දන්නවා මූල ගාන 0.1. ස්කන්ධය තමයි අපි අහන්නේ. මේ ද්‍රව්‍ය ස්කන්ධය අහන්නේ. ඔන්න මෞලික ස්කන්ධය ලියන්න ඕනේ. දැන් අපි කරන්න ඕනේ මෞලික ස්කන්ධය සුළු කරලා හදා ගන්න ඕනේ. මෞලික ස්කන්ධය. මම මේ පල්ලෙන් හදන මෞලික ස්කන්ධය වෙන පොඩි හදා ගන්න. C6යි H12යි O6යි. ඒ කියන්නේ කොහොමද? කාබන්ලා 6ක් ඉන්න ඕනේ. කියන්නේ 12 ඒවා 6යි. එතන අපිට දත්තවල දීලා තියෙනවා. ඔය බලන්න ප්‍රශ්නෙට යටින් දීලා තියෙනවා හයිඩ්‍රජන් කියන එකයි. කාබන් කියන 12යි. ඔක්සිජන් කියන 16යි. ඉතින් 12 ඒවා 6යි. හරි. ඒකට ගැලවෙන්නේ එක ඒවා 12. ඒ හයිඩ්‍රජන් 12ක්. අනිත් එක තමයි ඔක්සිජන් 6ක් කියන්නේ 16 6. ඔබ සුදු කරලා බලන්න අන්තිමට උත්තරේ 180 කියනවා. 180යි. මගේ පුරුද්දට දැන් ග්ලූකෝස් මූලික ස්කන්ධ 180 කියලා මතක තියෙනවා මට. ඒකයි මම ඒක දෙන්නේ. සුළු කරලා බලන්න එනවා. 12 වරක් 6 කීයද? 72. 72යි 12යි කීයද? 72යි 12යි. 84යි. 84යි 84යි 16 ඒවා කීයද? 84යි 99. 84යි 99යි කීයද? 180. එමයි 180 වෙන්නේ. දැන් මේ එහෙම මොකද්ද? ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය. අපි ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය දානවා මෙතන. 180. දැන් මේක සුළු කරනවා. අපිට ස්කන්ධය ගන්න පුළුවන් 180 වැඩි කිරීම 0.1. ඒ කියන්නේ 18යි ග්‍රෑම් කියලා. 18යි ග්‍රෑම් කියලා ගන්න පුළුවන්. ස්කන්ධයේ ග්‍රෑම් 18යි.
ඒක හදාගන්න කියන ටිකක් හොඳයි. ඒ ප්‍රශ්නේ ටිකක් හොඳ ප්‍රශ්නයක්. තමන් හදපු දේ වැරදි නම් අනාසොට්ටයක් වගේ නම් ගහලා තියෙන්නේ මේකේ ලියා ගන්න. අනාසොට්ට ගණන් ගහලා තියෙන්නේ මේකේ ලියා ගන්න. නැත්තම් ඇත්තටම ගොඩ හොඳයි. මේ වගේ ගණන් හදනවා කියන්නේ. එවරේජ් ගණන්. හරි. ඒතකොට 31ට උත්තරේ 3. 31ට උත්තරේ 3. දැන් ඔය ගොඩාක් දන්න ළමයි සුළු කරලා හුරු ළමයින්ට එකපාරට උත්තරේ 4ටත් ගහන්න පුළුවන්. බිංදුව සමය දකින්න නැතුව වෙයි. මම අහලා ඉන්නේ. බිංදුව සමය දකින්න එකයි මොනවාකට ඩෙසිමීටර දාලා කෙලෙම් 180 ගහලා පුරුද්ද. මත් වෙන්න පුළුවන්. හරි. ඒසොර 31ට 3 එන්නේ. ඊළඟට 32. රූපේ දැක්වෙන්නේ තලයක් මත තබා ඇති වස්තුවක් මත. රූපේ දැක්වෙන්නේ තලයක් මත තබා ඇති වස්තුවක් මත P නම් තිරස් බලයක් යෙදෙන ආකාරයයි. P යගේ ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කිරීමේදී වස්තුව මත ව්‍යාකරණ ඝර්ෂණ බලය F ට මොකද වෙන්නේ කියලා අහනවා. මොකද වෙන්නේ? බලමු. ඝර්ෂණයට අදාළව දැනගන්න ඕන කාරණා මොනවද? ඉතින්ලාම දැනගන්න ඕනේ දැන් මේ ඔළුවට දාගන්න පුළුවන් නම් ලියා ගන්න. ඝර්ෂණය සමහර ලියලා නැත්තේ. ඝර්ෂණය කියන එකට බලපාන්නේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව එච්චරයි. නැතු ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ඒ වගේ දේවල් බලපාන්නේ නැහැ මේ ඝර්ෂණයට. ඒ වගේ තමයි ඝර්ෂණයේ ආකාර තුනක් තියෙනවා. يعني ඝර්ෂණ වර්ග තුනක් තියෙනවා තමයි. يعني ඝර්ෂණය අපිට තුන් විදිහකට කියන්න පුළුවන්. ඝර්ෂණය කියන්න පුළුවන් තුන් විදිහකට. පළවෙනි එක තමයි ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික. අනිත් එක තමයි සීමාකාරී ඝර්ෂණය. අනිත් එක තමයි ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය. සරලව කියනවා නම් ස්ථිතික ඝර්ෂණය කියන්නේ වස්තුවකට බලයක් දුන්නට ඒ වස්තුව හෙල්ලෙන්නේ නැත්තම් නිශ්චල අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණය. වස්තුවක් නිශ්චලව තියෙනකොට ක්‍රියාත්මක වෙන ඝර්ෂණයට තමයි ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. සීමාකාරී ඝර්ෂණය කියන්නේ වස්තුවක් චලනය වෙන්න ඔන්න මෙන්න. චලනය වෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවල තමයි සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ. ගතික ඝර්ෂණය කියන්නේ වස්තුව චලනය වෙද්දී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට. වස්තුව ක්‍රියාත්මක වෙද්දී චලනය වෙද්දී ක්‍රියාත්මක ඝර්ෂණ බලය. හරි. ඊළඟට මේ උදාහරණයක් කරමු. වස්තුවකට මේ ඝර්ෂණය ක්‍රියාත්මක වෙන ආකාරය කියලා දෙන්න හදනවා. මේක රළු පෘෂ්ඨයක් කියලා හිතමු. අපි මෙතනින් මොන බලයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නතර දීලා නෑ. හරි. අපි මේකට ඔන්න දැන් පළවෙනි අවස්ථාවේ දැන් ගන්නේ. අපි මේකට යම්කිසි බලයක් දෙනවා. හරි බලයක් දෙන්න කලින් හිතන්නකෝ. මුකුත්ම දීලා නෑ. මුකුත්ම බලයක් දීලා නැත්නම් මෙයා මත ක්‍රියාත්මක මොනවද බරයි ඒකේ අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. ඒතර මේක නිශ්චලව නිකන් තියෙන අවස්ථාවේදී බලය යොදන්න නැතුව තියෙනකොට මේක මත ඝර්ෂණයක් හටගන්නේ නැහැ. මොන ඝර්ෂණයක් නැහැ ඒ වෙලාවේදී. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේකට යම්කිසි චූටි බලය ගන්න දෙන්න පටන් ගන්නවා. පොඩ මේක අදින්න පටන් ගන්නවා. ඒත් හැබැයි වස්තුව හෙල්ලෙන්නේ නැහැ. වස්තුව හෙල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ යොදන බලයට සමාන බලයක්ම ඝර්ෂණ බලයෙන්ුත් යොදනවා. අපි 5ක් යොදනවා ඝර්ෂණ බලය 5ක් යොදනවා. අපි 10ක් බලය යොදනවා ඝර්ෂණ බලයක් නියුටන් 10ක්. අපි 15ක් බලය යොදනවා ඝර්ෂණ බලයක් නියුටන් 15ක් යොදනවා. ඔන්න ඔය අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට තමයි අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණය කියලා. හරි. අපි බලයක් යොදනවා හෙල්ලෙන්නේවත් නැහැ. අපි බලය යොදනවා ඝර්ෂණ බලය නිසා ඒක හෙල්ලෙන්නේවත් නැත්නම් අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක ඝර්ෂණ වලට අපි කියනවා ස්ථිතික ඝර්ෂණය කියලා. නමින්ම තේරෙනවා නේද ස්ථිතික හෙල්ලෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔන්න බලය යොදාගෙන එනකොට යම්කිසි අවස්ථාවක් වෙනවා මෙන්න මේක හෙල්ලෙන්න ඔන්න මෙන්න දැන් ළඟයි. අපි බලය වැඩි කරගෙන යද්දී යම්කිසි අවස්ථාවක් වෙනවා ඒ අවස්ථාවේදී වස්තුව හෙල්ලෙන්න ඔන්න මෙන්න දී. අන්න ඒ අවස්ථාවට කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. සීමාකාරී ඝර්ෂණය කියනවා. ඊට පස්සේ තව තවත් අපි යොදන බලය වැඩි කරනවා. කියන්නේ මෙන්න මේ P බලය. ඉතින් මේ පැත්තෙන් යොදන බලය
එතන අපි මේ යොදන බලය වැඩි කරන්න මොකද වෙන්නේ? චලනය වෙනවා. දැන් අපි කිව්වනේ හෙල්ලෙන්නේ නැතුව තිබ්බා. හෙල්ලෙන්න ඔන්න මෙන්න තිබ්බා. ඊට තවත් වැඩි කරාම හෙල්ලෙනවා. ඒ කියන්නේ චලනය වෙනවා. චලනය වෙන අවස්ථාවේදී චලනය වෙන අවස්ථාවේදී චලනය වෙන අවස්ථාවේදී ඒ වස්තුව මත ක්‍රියාත්මක ඝර්ෂණ බලයට තමයි අපි කියන්නේ ගතික ඝර්ෂණය කියලා. හරි වස්තුව චලනය වෙන්න අවස්ථාවේදී ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වුනේ නැත්නම් මොකද වෙන්නේ කියලා හිතන්න. වස්තුව නවත්ත ගන්න බැරුව යනවා නේ. ගතික ඝර්ෂණ බලයක් නැතුව වාහනය බ්‍රේක් කැල්ලුවට නවත්ත ගන්න බෑනේ. මේ තමයි බ්‍රේක් කැල්ලුවට නවත්ත ගන්න බෑ ඝර්ෂණ බලයක් නැත්නම්. ඒ අනිවාර්යෙන් වස්තුව චලනය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියන්නේ ඒකට ගතික ඝර්ෂණය කියලා. ඔන්න ඔය ටික එක කොටසක්. ඊළඟට වගුවක් තියෙනවා ඝර්ෂණයට. ඝර්ෂණයට අදාළ වගුවක් තියෙනවා. මෙන්න මේකයි වගුව. මේකත් මතක තියාගන්න ඕනේ. මේ දින අපි යොදන බලය. අනේ තේරුම් ගන්න ලියන්න අපි යොදන බලය. මේ දින ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. මේ ප්‍රශ්නයනේ මෙහෙම. ගියා මෙහෙම යන්නේ. මේකේ මෙන්න මේ වලට කියන්නේ ස්ථිතික ඝර්ෂණය කියලා. මේ මතක තියාගන්න ඕනේ. ස්ථිතික ඝර්ෂණය. මෙන්න මේ අවස්ථාවට කියන්නේ සීමාකාරී ඝර්ෂණය කියලා. මේ අවස්ථාවට කියන්නේ ගතික ඝර්ෂණය කියලා. ගතික ඝර්ෂණය කියලා. ඒතර මෙතෙන්ට සීමාකාරී ඝර්ෂණය, මෙතෙන්ට ගතික ඝර්ෂණය. එතකොට දැන් පේනවා ඝර්ෂණ බලයන්ගෙන් විශාලතම ඝර්ෂණ බලය මොකක්ද? සීමාකාරී. සීමාකාරී. සීමාකාරී ඝර්ෂණ වල තමයි විශාලතම. හරි ඒක මතක තියාගන්න ඕනේ. ඊට වඩා අඩුයි මේ ගතික ඝර්ෂණය කියන එක මේ සීමාකාරී ඝර්ෂණය මෙදින ගතික ඝර්ෂණය ඊට වඩා අඩුයි. එතකොට බලමු උත්තර ටික. ආරම්භයේ සිට දිගටම නියතකයක් ගන්නේ නැහැ. මොකද සීමාකාරී ඝර්ෂණයට පස්සේ ගතික ඝර්ෂණය අඩු වෙනවා. ඊළඟට ශුන්‍යයේ සිට උපරිමයක් ගත්තොත් ක්‍රමයෙන් වැඩි වෙයි. ඔව් වැඩි වෙලා ආපහු කොට අඩු වෙලා තමයි යන්නේ. ඒතර ශුන්‍යයේ සිට උපරිමයක් දක්වා ක්‍රමයෙන් වැඩි වී ඊපසු ක්‍රමයෙන් අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. දිගට තිබ්බත් ශුන්‍යයේ සිට උපරිමයක් දක්වා ක්‍රමයෙන් වැඩි වී ඊපසු සුළු වශයෙන් අඩු වී නියතකයක් ගනිමු. ඔව්. උත්තරේ ගොඩාක් සාධන උත්තර ගන්න පුළුවන් 4. 33 උත්තරේ 4. දැන් 33 උත්තර ගන්න එකේ වැදගත් වෙන්නේ මෙන්න මේ ඝර්ෂණය සඳහා උගන්වන පොඩි මතක තියාගන්න එකේ. හරි. හොඳයි. 33 උත්තරේ 4. 33 උත්තරේ 4. හරි. ඊළඟ 33. යකඩ විඝාතනය පිළිබඳ හැදෑරීම සඳහා සංසුද්ධ යකඩන 4ක් යොදා ගනිමින් ශිෂ්‍යයෙක් විසින් විද්‍යාගාරයේදී සකස් කරන ABCD යටවුම් පහක් දැක්වේලු. හරි. මේකට මෙච්චරයි. මේක කලින් කියලා දුන්නා. සක්‍රියතාවය සම්සයක සක්‍රියතා ශ්‍රේණිය මොන. ලේසියි. දැන් මේක ඕලෙවල් සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ ලොකු දෙයක් ඈ. මේ මතක තියාගන්න කොහොමද? ආපහු සක්‍රියතා ශ්‍රේණිය ලියමු. A N C M P A L Z M F P S M P B H C U H G A G P T A U. හරි. දැන් යකඩ විඝාතනයේදී මොකද වෙන්නේ? යකඩ විඝාතනය වෙනවා කියලා මොකද වෙන්නේ කියන්නේ? යකඩ ලෝහය යකඩ අයන බවලට පත් වෙනම අර ඉලෙක්ට්‍රෝන පිට කරනවා. යකඩ ලෝහයේ ඉලෙක්ට්‍රෝන පිට කරලා යකඩ අයනය බවට පත් වෙන Fe2+ බවට පත් වෙන එක තමයි අපි ඔය විඝාතනය වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම ඉලෙක්ට්‍රෝන දෙන්න යකඩ විඝාතන ඉලෙක්ට්‍රෝන දෙනවානේ. මේ කලින් MCQ එකේ කිව්වද? ඒතර යකඩ විඝාතනය වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙනවානේ. යකඩ වලට වඩා සක්‍රීය ලෝහයක් තිබ්බොත් යකඩත් එක්ක යකඩ නෙමෙයි විඝාතනය වෙන්නේ අර වඩාත් සක්‍රීය එක්කෙනා තමයි විඝාතනය වෙන්නේ.
එතකොට මොකද වෙන්නේ? යකඩ ලෝහය ඉතුරු වෙනවා. යකඩ වලට වඩා සක්‍රීය ලෝහය ඉතුරු වෙනවා. එතකොට එහෙම තමයි මේක උත්තරේ ගන්න. පින්න කිහිපයකට පස්සේ නිරීක්ෂණය කළා අඩු වෙනම විකාශනලා තියෙන්නේ මොන ඇනේද කියලා අහනවා. දැන් මුහුදු ජලයේ විනාශනේ ඒවැ මුහුදු ප්‍රශ්නයක් නැහැ කෙලින්ම ඇනේ තමයි තියෙන්නේ. ප්‍රශ්න තියෙන C ද D ද කියලා. C වල සිංක් තහඩුව තමයි තියෙන්නේ. යකඩ කියන්නේ මොකද්ද? මෙයා. සිංක් කියන්නේ මෙයා. ඊට පස්සේ අනිත් D ඇටෝමේ තියෙන්නේ යකඩ තහඩුවයි යකඩ තහඩුවයි කොපර්. ඔය එතකොට දැන් D වල තියෙන ඇටෝමේ හැටියට තිබ්බොත් ඉසෙල්ලාම විකාශනය වෙන්නේ යකඩයි. යකඩ ලෝහය තමයි විකාශනය වෙන්නේ. ඊට පස්සේ තමයි මේ පටන් ගන්න අනිත් හැබැයි C වල මොකද ඉසෙල්ලාම සිංක් එක තමයි නැතුව යන්නේ. සිංක් එක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. යකඩනේ ඉතුරු වෙනවා. ඒතකොට ඒකත් එක්ක බලුවාම අඩුවෙන්ම විකාශනය වෙලා තියෙන C. ඒ කියන්නේ උත්තරේ 3. ඒ 3. සක්‍රිය දර්ශනීය මතක තියාගන්න ඕනේ ඕකෙන්. ඊළඟ 34. රූපේ දක්වා ඇති පරිපථයේ x හා y අතරට සන්නායකම්බය සම්බන්ධ කිරීමෙන් එහිදී බල්බේ දැල්වන්න පුළුවන් එකම වර්ගයේ ලෝහයකින් තනා ඇති කම්බි තුනක් පහත් දැක්වෙන පරිදි අවස්ථා තුනකදී x y අතරට සම්බන්ධ කර දීප්තිය පරීක්ෂා කරන ලදී. හරි. දැන් අපි දැනගන්න ඕනේ මෙතනදී තාරාව ගමන් කරද්දී කම්බියක ප්‍රතිරෝධයට මොකද කරන්නේ සහ ඒක බලපාන්නේ කොහොමද කියලා. කම්බියක විස්කම්භය වැඩි වෙන්න කම්බියක විස්කම්භය වැඩි වෙන්නේ. කම්බියක විස්කම්භය වැඩි වෙද්දී ධාරාව ගමන් කරන ප්‍රමාණය වැඩි. හරි. කම්බියක විස්කම්භය වැඩි වෙද්දී ධාරාව ගමන් කරන ප්‍රමාණය වැඩි. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩුයි. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි. වයර ගන්න වයරේ ටික වැඩි නම් ප්‍රතිරෝධය වැඩි. තව මොනවද තියෙන්නේ? තව කියලා තියෙනවා සිහින් දිග කම්බි. ඔගියෝන් දිග වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි. ඔය දෙයක් තමයි ඇති. එතකොට බල්බේ දීප්තිය වැඩි වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ වල කරලා තියෙන්නේ සිහින් දිග කම්බියක් සම්බන්ධ කිරීම. A. ඊට පස්සේ B මහත කෙටි කම්බයක් සම්බන්ධ කිරීම. සිහින් කෙටි කම්බයක් සම්බන්ධ කිරීම. බල්බේ දීප්ති බලන්න හරියට බලන්න. එතකොට බලන්න. මම කීබෝඩ් වලට ගන්න. යම්කිසි කම්බියක විස්කම්භය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ විස්කම්භය වැඩි කියන්නේ ධාරාව ගමන් කරනවා වැඩි. කම්බියේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. සහ කම්බියක් කොට වෙන්න ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව ගමන් කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. එහෙන් බැලුවහම අහනවා ඒ අනුව බල්බේ දීප්තිය වැඩි වන අණුපිළිවෙල මොකද්ද කියලා. වැඩි වන අණුපිළිවෙල. ඒවල මොකද තියෙන්නේ? ඒවල කියනවා සිහින් දිග කම්බියක් ඇදීම. ඔන්න සිහින් දිග කම්බියක් කියපු ගමන් ප්‍රතිරෝධය වැඩි වෙනවා. සිහින් දිග කම්බියක් කියවහම ප්‍රතිරෝධය වැඩි. B මහත කෙටි කම්බියක් සම්බන්ධ කිරීම. මහත කොට මම කිව්වා දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරාව ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවා. ධාරාව විස්කම්භය වැඩි වෙනකොට ධාරාව හරි. එතකොට A මොකක්ද කියන්නේ සිහින් දිග කම්බියක් සම්බන්ධ කිරීම මම හරියට. B කියන මහත කෙටි කම්බියක් සම්බන්ධ කිරීම. සිහින් කෙටි කම්බියක් සම්බන්ධ කිරීම. හරි බලමු. තමයි බලන්න යන්නයි තියෙන්නේ. ඒ වල ප්‍රතිරෝධය කම්පෙයාර් වීමක් වෙන්න බෑ නේද? සිහින් දිග කම්බියක් සම්බන්ධ කිරීම කිව්වහම ඒකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කිව්වා. B ගත්තොත් මහත කෙටි කම්බියක් කියන්නේ මේකේ ප්‍රතිරෝධය අඩුයි. C සිහින් කෙටි කම්බියක් සම්බන්ධ කිරීම. සිහින් කෙටි. ඒකේ ප්‍රතිරෝධය එතකොට මොකක්ද? ප්‍රතිරෝධය. සිහින් කෙටි කම්බියක් කිව්වම හීනි හැබැයි කොටයි. ඒ කියන්නේ ප්‍රතිරෝධය පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිරෝධය.
අඩු වෙලා තියෙනවා. දැන් අපි දීප්තිය වැඩි කියන්නේ මොකක්ද? එහි ගමන් කරන ධාරාව වැඩි. දීප්තිය වැඩි කියන්නේ ධාරාව වැඩි. දැන් මෙතන ප්‍රතිරෝධය අඩුම වෙන්නේ B එකේ. ප්‍රතිරෝධය අඩුම වෙන්නේ B එකේ. ඊට වඩා අඩු. අපි වැඩි වෙන පිළිවෙල ලියන්නේ අඩු වෙන පිළිවෙල දැන්නේ. B ට වඩා අඩුයි. B ට වඩා අඩු වෙන නම් අපිට යන්නේ වැඩි වෙන පිළිවෙල නෙමෙයි. ඊට පස්සේ එන්න ඕනේ C. ඊට පස්සේ එන්න ඕනේ A. මොනවා තමයි එන්න ඕනේ. මොකද ප්‍රතිරෝධය අඩුම එක්කෙනාට තමයි ධාරාව වැඩිම වෙන්නේ. C කියන එක්කෙනාගේ සිහින් කෙටිකම් වෙන්නේ. අරකටත් වඩා චුට්ටක් මෙතන ගන්න පුළුවන්. ඔන්න ඔතන වැඩේ වෙන්නේ. ACB තමයි ගන්න වේද 34ට උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. ඊළඟ එක 35. ජල වායු පීඩන මානයේ ජල කඳෙහි සිරස් උස ඝන සිද්ධියේ මීටර 10ක් වේ අවස්ථාවේ වායු ගෝලීය පීඩනය කොපමණද කියලා අහනවා. ජල වායු පීඩන මානයේ කඳෙහි සිරස් උස මීටර 10ක් වේ. මේ අවස්ථාවේ වායු ගෝලීය පීඩනය කොපමණද? වායු ගෝලීය පීඩනය කොපමණද? හරි. මෙහෙමයි. ජල වායු පීඩන මානයේ ජල කඳේ සිරස් උස මීටර 10යි. දැන් ඕක හදන්න දෙයක් නෑ ඇත්තටම කිව්වොත්. වායු සාමාන්‍ය අවස්ථාවේදී වායු ගෝලීය පීඩනය කියන එක මතක තියාගෙන ඉන්න ඕනේ. එක වැඩි කිරීම 10 5 කිරීම ඕක හදන්න ඕනේ නෑ වරුවඩින්. මේවා මේ මතක තියාගන්න ඕනේ. එක වැඩි කිරීම 10 5 තමයි සාමාන්‍ය වායු ගෝලීය පීඩනය. හරි. සාමාන්‍ය වායු ගෝලීය පීඩනය එක වැඩි කිරීම 10 5යි. හරි. අපි නිකන් හදලා බලමු. මේක බලන්න මෙහෙම p සමානයි h රෝ g ම තමයි දාගන්නේ. ඒතකොට 10 වැඩි කිරීම ගණත්වය 10යි 10යි. එතකොට එක වැඩි කිරීම 10යි 5යි. හරිද? මොනවා කරන්න වෙන්නේ? ඊළඟ 36 ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයකට ලක් වෙමින් H+ අයන උදාහරණ රසායනික සංයෝගය කුමක්ද කියලා අහනවා. ඊග ගහන්න වේද නේද? එක එන්නේ කොහොමද? H+ අයන උදාහරණ රසායනික සංයෝගය HNO3. 36ට උත්තරේ 4. 36ට උත්තරේ 4 HNO3. 37 භෞමික පරිසර පද්ධතියේ දැකිය හැකි ආහාර ජාලයක් රූපේ දැක්වෙනවා. මේ ආහාර ජාලය පදනම් කරගෙන ලැබිය හැකි වඩාත්ම නිවැරදි නිගමනය මොකක්ද කියලා අහනවා. R කියන්නේ ශාකභක්ෂකයෙක් කියලා. R කියන්නේ ශාකභක්ෂකයෙක් කියලා කියන්නේ අමාරුයි. බලන්න. U මාංශභක්ෂකයෙක්. U මාංශභක්ෂකයෙක්. ඔව්. V සර්වභක්ෂකයෙක්. V සර්වභක්ෂකයෙක්. මොකක්ද ගන්න උත්තරේ? භෞමික පරිසරයක දැකිය හැකි ආහාර ජාලයක් නේ. එතකොට ඒකෙන් තමයි අහලා තියෙන්නේ. නිවැරදි නිගමනය අහන්නේ. පද්ද හරියන්නේ ඒකද? ඒකට නම් ඉතින් මේ chart එක අධ්‍යයනය කරන්න හොඳට. සත්තුන්වලද අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට කෝකටත් හොඳ උත්තරේ තමයි S සර්වභක්ෂකයෙක් කියන එක. සර්වභක්ෂකයෙක් කියන එක. 34 උත්තරේ 3. සර්වභක්ෂකයෙක්. පහත සඳහන් ඒවායින් සාම්පල පහදන ඒවායින් සම්පත්වල. පහදන ඒවායින් සම්පත්වල තිරසර භාවිතයට හා පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතයට අදාළ ක්‍රියාමාර්ග අනුපිළිවෙලින් දක්වන පිළිතුරු කුමක්ද? ඒවා නම් ඉතින් පොතේ තියෙනවනේ. පිළිතුරු කුමක්ද? 1. අපද්‍රව්‍ය කළමනාකරණය හා සුරම් බලය විදුලි සැපයීම. ඊට පස්සේ පන්නන්න යන්නේ පොරොන්ඩටි. 39 බලමු. ඕසෝන ස්තරය හායනය අම්ල වේ තැතීම සහ සුපෝෂණය යන පාරිසරික අර්බුද කෙරෙහි බලපාන රසායනික ප්‍රභේද පිළිලින් දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. එතකොට මෙහෙමයි. ඕසෝන ස්තරය හායනයට අම්ල වැසි වලට සහ සුපෝෂණය යන පාරිසරික අර්බුද කෙරෙහි බලපාන රසායනික ප්‍රභේද පිළිවෙලින් දක්වා ඇති කොමන වර්ණයේද කියලා. ඔකට ගන්න පුළුවන් වඩාත් සාධාරණ උත්තරේ 2. ජෛව ගෝලීය කියන පාඩම් පෙළ බැලුවොත් අපිට හොයන්න ඉස්සෙල්ලාම යන ඕසෝන ස්තරයේ හායනය කියන දැනට. එතන තියෙනවා ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් CFC වායුව. ඊට පස්සේ යනවා අම්ල වැසි ඇති වෙන්නයි සුපෝෂණයට මොනවද වෙන්නේ කියලා. අම්ල වැසි වල ප්‍රධානතම එක තමයි SO2 කියන්නේ. ඊට පස්සේ අපි යනවා සුපෝෂණීය පැත්තට.
එතනින් බලනවා NO3 මයිනස් එක කීපයක් තිබ්බ එතන. ඒවා තමයි පාරිසරික අර්බුද කෙරෙහි බලපාන රසායනික ප්‍රභේද වෙන්නේ. ඔව්. ඒකට 39 ට උත්තරේ 2. 39 ට උත්තරේ 2. ඔන්න අවසාන සාර්ථක ප්‍රශ්නය 40. ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති යුගලය තෝරන්න. හරිතාගාර වායු සාන්ද්‍රණයේ වායුවල උෂ්ණත්වය ප්‍රතිලෝමනේ සම්බන්ධයක්. ආහාර සතපොම කාබන් පිගසක් නැහැ. ඒ දෙකට නෙමෙයි. වනාන්ත එළකිරීම සහ කාන්තාරකරණය. ආක්‍රමණ විශේෂ ඇතිවීම. ජෛව විවිධත්වය. ප්‍රතිලෝම සම්බන්ධයක් නෙනේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. ඔව්. හතර තමයි ගන්න වෙන්නේ. ආක්‍රමණ විශේෂ ඇතිවීම හා ජෛව විවිධත්වය. ඕක තමයි ගන්න පුළුවන් වඩා සරල උත්තරේ 4ට 4. හරි. දැන් 40 නම් ඉවරයි. දැන් මේකේ 39 උත්තරේ ගණිතයේම පොත බලනවා නම් හොඳයි. දැන් ඕසෝන් වියන ආශ්‍රිතව ප්‍රශ්නයක් ආයි අහනවා. ඕසෝන් වියන ආශ්‍රිතව ප්‍රශ්නයක් අහනවා. අම්ල වැසි ආශ්‍රිතව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සුපෝෂණයේ ඒ ආශ්‍රිත ටූට ජෝඩි කොටසනේ. පිටුවෙන් 4 එකක්වත් නැහැ නේ උඹ. අන්නේ ටික අප බලනවා නම් හොඳයි. ප්‍රශ්න ගන්න කලින්. හරි. අනික ඕසෝන් ස්තරය කිව්වහම CFC වායු මතක තියාගන්න. ඒක හායනය කරන්න පාවිච්චි කරන හැටි. හරි. ඔන්න ඔය තමයි 40 ඉවරුනේ. දැන් මෙන්න මේ ටික මාක් කරගන්න ඔය පේපර් එකෙන් බලලා තේරුම් ගන්න පුළුවන් කියන්නේ. බලලා ඔයා තනියෙන් තේරුම් ගන්න ඕනේ ඒවා ටික. අත්පොත බලලා අත්පොත පාඩම් කරන්න ඕනේ ඒවා ටික. මේ පේපරෙන් ගන්න පුළුවන් ටික ඒ කියන්නේ. අනිවාර්යෙන් බහිස්රාවී පද්ධතිය තමයි මේකේ ફોකස් එක වෙන්න ඕනේ. බහිස්රාවී පද්ධතිය. මේ නයිට්‍රජන් බහිස්රාවී පද්ධතියද මොකද්ද කියන එක කල්පනාවෙන් ඒක බලන්න. ඊට පස්සේ කොහොමද ගිහිල්ලා ශාක පටක කියලා කොටසක් තියෙනවා පොතේ. ශාක පටක. ඒ කියන්නේ සංකීර්ණ පටක ඒ ඔක්කොම ටික පටක ටික දාපු එකක් තියෙනවා ශාක පටක. ඊළඟට ඔයා බලන්න ඕනේ පුෂ්පයක සංසේචනය කියන එක. පුෂ්පයක සංසේචනය. හරි. ඒ ටිකත් එක්ක තව මොනවද අපිට බලාගෙන මම මේ බලන්න දෙන්නේ මෙතනින්ම එතකොට ලොකු කොටසක් කවර කරනද ළඟයි නේ භාගයට ඒකයි. ඊළඟ පේපර් එක කරන ගමන් මේ ටික බලන්න ඕනේ. තව ටිකක් නැති. අන්තරාසර්ග පද්ධතිය බලන්න ඕනේ. අන්තරාසර්ග පද්ධතිය. අන්නේ ඒකේ තියෙන්නේ කීයද? පිටු දෙකක් නේ තියෙන්නේ. පිටු දෙකට බලා ගන්න අන්තරාසර්ග පද්ධතිය. රූපයන් දැනලා හරි. ඒක බලන්න ඕනේ. තව මොනවද? තව. හරි. ওই ටික බලන්න ඕනේ වෙන නෑ අපිට බලාගන්න කිව්වේ. මේක තමයි. ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණය. එදී ලියු. බලන්න ලැබෙන්නේ. ඔන්න ඔය ටික පාඩම් කර ගන්න ඕනේ ඊළඟ පේපර් එක කරන්න කලින්. ඒ කියන්නේ 23 පේපර් එක ලියන්න කලින් මෙන්න මේ කොටස් ටික. මේක තමයි 22 පේපරෙන් ගන්න පුළුවන් බයෝ වලට අදාළව තියෙන කොටස් ටික. ඉතින් බලන්න ඕනේ අනිවාර්යයෙන්ම 23 පේපර් එකට කලින්. හරි. දැන් ලියපු විවරණේ මට දාන්න ඕනේ. සහ විවරණේ දැන් ඔයාට ඕනෙම ලියා ගන්න ඇති කියලා හිතනවා. 40ම නම් ඉතින් බලන්න ඕනේ නෑ. 40ම බලන්න ඕනේ 40ම වැරදි. වැරදි ප්‍රශ්න ටික ආයි බලන එක තමයි හොඳ. දැන් මේ වීඩියෝ එක තියෙන හින්දා ආයි බලන්න ඕන නම් බලන්න. සහ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා අහන්න. එතකොට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. හරි. ඔන්න MCQ 40 ඉවරයි දැන්. මේ වැඩ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ ඊළඟ MCQ පේපර් එක කලින්.
හරි. එහෙම කරොත් තමයි මේ ප්‍රගතිය තියෙන්නේ. එතකොට දැන් මේ 40 කරලා යම්කිසි දෙයක් ගන්න කියලා හිතනවා. අනික තමයි උවමනාවෙන් කරන්න ඕනේ මේක. අමාරුයි මේ ටිකක් ඔලෙවල් විෂයන් 9 අතරින් ගත්තාම සයන්ස් කියන මැද පොඩ්ඩ අමාරු වෙති කට්ටියට. ඒ හින්දා ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. ඒක හරියට කළොත්. ඒ හින්දා මහන්සිලා ටික කරන්න. එහෙනම් අපි 22 පේපරේ සාකච්ඡා කරලා ඉවර කරමු.